Good afternoon. Thank you හැමෝටම මේ session එකට join වුණාට. ඔයාලගේ සිකුරාදා හවස. ඇත්තටම මේ session එකේ purpose එක තමයි අපි මම හිතනවා ඔයාලා ගොඩක් අපිත් එක්ක join වෙන්නේ නැත්තේ අපේ social media channels හරහා. ඒතර මේකේ purpose එක තමයි mainly 2026 වල autumn intake එකට ස්වීඩන් සහ ෆින්ලන්ඩ් වලට apply කරන්න බලන අයට අපි through සහ සමහර වෙලාවට directly apply කරන්න බලන අයටත් මොකක්ද process එක වෙන්නේ කියන එක ගැන අදහසක් දෙන එක. ඒතර අපි ඇත්තටම ඉන්නේ අපේ last 2 weeks of the recruitment session. ඒතර අපි හරහා කවුරු හරි apply කරනවා නම් ඇත්තටම last 3 weeks වගේ early December විතර වෙනකන් apply කරන්න පුළුවන්. මේක තමයි time period එක. දැන් Swedish portals ගත්තොත් already portals open. එතකොට අපි හරහා කවුරු හරි apply කරන්න බලනවා නම් අපිට Sweden options ටික මුලින් apply කරන්න පුළුවන්. සහ අවශ්‍ය additional requirements ටික සම්පූර්ණ කරන දෙනවා නම් අපිට ෆින්ලන්ඩුත් add කරගන්න පුළුවන්. At least additional requirements ටික by the mid of December වත් සම්පූර්ණ කරලා දෙනවා නම් මම කැමති quickly session එක පටන් ගන්න. සාමාන්‍යයෙන් මම කලින් කියපු විදිහට මම දන්නවල ගොඩක් අය අපිත් එක්ක join වෙන්නේ නැත්තේ අපේ social media channels හරහා. හැබැයි ආපහු අපි ගැන කියනවා නම් අපි one of the first couple of firms ලංකාවේ ස්වීඩන් වල higher education promote කරන්න. සහ මම දන්නවා දැන් ස්වීඩන් කියන ගොඩාක් popular destination එකක් කියලා. මම දැක්ක මේ ළඟදී මේරියන්ස් live in concert එකකුත් ෆින්ලන්ඩ් වල තිබුණා. අපි සාමාන්‍ය ලංකාවෙන් අවුරුද්දකට 5ක් විතර ඔය ඊටත් අඩු ප්‍රමාණයක් යන කාලේ ඉඳන් 2010 වගේ ඉඳන් ෆින්ලන්ඩ් වල higher education promote කරලා තියෙනවා. So අපි definitely the first in the business ලංකාවේ ෆින්ලන්ඩ් වල higher education commercial entity එකක් විදිහට promote කරන්න. ඒ වගේම අපේ scholarship records ගත්තොත් මම හිතන්නේ දැන් over 1 billion plus scholarships අපි secure කරගෙන තියෙනවා. සහ ගොඩක්ම important දේ තමයි සාමාන්‍යයෙන් අපේ student cap එකක් තියෙනවා. ඒ cap එක හැදෙන්නේ කියන්නේ අපි කැමති obviously private profit oriented business එකක් විදිහට අපිට students 1000ක් 1500ක් process කරන්න පුළුවන් නම් නමුත් realistically ඔය ෆින්ලන්ඩ් වගේ රටක් ගත්තොත් සාමාන්‍ය සති දෙකක වගේ actual application period එකක් තමයි intake එකට තියෙන විශේෂයෙන්ම ඔය major intake එක autumn වල. එතකොට අපි සාමාන්‍යයෙන් ස්ටුඩන්ට්ස්ලා 50ක් 60ක් විතර අතර ප්‍රමාණයක් තමයි අපිට handling capacity එක තියෙන්නේ. මොකද අපි ඔය හැම application එකක්ම personally oversee කරලා බලනවා. එතකොට අපිට කරන්න පුළුවන් සාමාන්‍ය 60ක් විතර තමයි උපරිම. අපි කියමු 70ක් කියලා maximum. ඒක තමයි primary focus එක. අපි සාමාන්‍යයෙන් June ඉඳන් onwards අලුතෙන් application ගන්න. මම කැමති quickly session එක පටන් ගන්න. පළවෙනි කාරණාව තමයි මොනවද තියෙන්න ඕන requirements අපි හරහා apply කරනවා. අපේ primary focus එක වෙන්නේ හැමතිස්සෙම masters programs සහ masters වලදී scholarship එකක් මොනවා හරි හදා ගන්නවා කියන එක. නමුත් ඊට කලින් මම කැමතියි මෙතන ඉන්න පුළුවන් bachelors වලට apply කරන්න බලන applicants ලා. ඒකට මම කැමති bachelor's requirements ගැන පොඩ්ඩක් කලින් කතා කරන්න. සාමාන්‍යයෙන් bachelor එකකට apply කරනවා නම් requirement එක වෙන්නේ ලංකාවේ A level S4ක් කියන එක including general English. කාට හරි S4ක් හෝ minimum requirement එක තියෙනවා නම් ස්වීඩන් සහ ෆින්ලන්ඩ් වලට simultaneously apply කරන්න පුළුවන්. ෆින්ලන්ඩ් වලට additional requirements මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ස්වීඩන් add කරගන්නවා නම් process එකට on average IELTS හෝ PTS score එකක් ඕන වෙනවා. IELTS නම් 6 point for each component with no component less than 5.5. PT වගේ කරනවා නම් PT requirement එක වෙන්නේ 59 for each component for the most universities. ඊට අමතරව අපි කියමු කවුරු හරි IELTS හෝ PT කරගත්තොත් ඒක තමයි obviously first step එක වෙන්නේ. ඊට අමතරව ඔයාලට වෙලාව තියෙනවා නම් කරන්න පුළුවන් ඔය SAT test එක scholastic aptitude test කියන එක. ඒකට හේතුව තමයි අපි හිතමු ලංකාවෙන් bachelors වලට ෆින්ලන්ඩ් වල 1000ක් apply කරනවා කියලා. එතකොට A levels සහ IELTS එක 1000ක් apply කරනවා නම්
A levels IELTS සහ SAT එක ඔය requirements තුනම සම්පූර්ණ වෙන අය ඕනම් 50ක් ඉඳි. ඒතර ඒ 50 process වෙලා තමයි ඉතුරු 950 ගොඩක් වෙලාවට consider වෙන්නේ. ඒතර ඔයාලා කවුරු හරි bachelors වලට apply කරන්න බලනවා නම් ස්වීඩන් සහ ෆින්ලන්ඩ් කියන දෙකටම සාමාන්‍ය requirement එක වෙන්නේ A level S විතරක් කියන එක including general English. ෆින්ලන්ඩ් process එකට apply කරන්න බලනවා නම් අනිවාර්යෙන්ම IELTS score එකක් හදාගන්න 6 point for each component. එහෙම නැත්නම් PTE 59 for each component. සහ ඊට අමතරව IELTS සහ PTE තමයි primary requirement එක. නමුත් ඊට අමතරව පුළුවන් නම් SAT score එකක් හදාගන්න scholastic aptitude test කියන එක. සාමාන්‍යයෙන් නිශ්චිත ස්කෝර් එකක් නැහැ higher the better. නමුත් IELTS සහ SAT දෙකම හදාගන්න පුළුවන් නම් ෆින්ලන්ඩ් වල ගොඩක් වෙලාට ඇඩ්මිෂන් එකක් ගන්න තියෙන probability එක වැඩි කරගන්න පුළුවන්. ඒ bachelors ගැන. මම කලින් කිව්වා වගේ අපේ primary focused එක masters applicants ලා. ඒකට master එකකට apply කරනවා නම් ස්වීඩන් සහ ෆින්ලන්ඩ් වල ඔතන පොඩි වෙනසක් තියෙනවා. දැන් ස්වීඩන් ගත්තොත් ස්වීඩන් වල තියෙන requirement එකක් ඔයාලා masters වලට apply කරනවා නම් කවුරු හරි ඉන්නවනම් ලංකාවේ bachelor's degree එකක් complete කරපු එතන තියෙනවා requirement එකක් එක්කෝ ඔයාලගේ bachelor එක අවුරුදු 4ක් වෙන්න ඕනේ in length. එහෙම නැත්නම් කවුරු හරි ඉන්නවනම් මෙතන අපි කියමු 3 year bachelor එකක් complete කරලා තියෙන ලංකාවේ university එකකින්. එහෙමනම් අඩුම තරමේ 1 year වත් post graduate qualification එකක් at the masters level complete කරලා තියෙන්න ඕනේ. ඒතර එක්කෝ 4 year bachelor එකක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් 3 year bachelor එකක් තියෙනවා නම් at least අවුරුද්දකවත් masters qualification එකක් complete වෙලා තියෙන්න ඕනේ. ඕක අදාළ වෙන්නේ ලංකාවේ UGC approved bachelor's qualification එකක් තියෙනවා නම් විතරයි. අපි හිතමු මෙතන කවුරු හරි ඉන්නවා නම් British degree එකක් කරලා තියෙනවා. NSBM එකේ කවුරු හරි ඉන්නවා නම් Plymouth affiliation එකෙන් ගිහිල්ලා Plymouth degree එකක් කරලා තියෙනවා. SLIT එකේ Curtin University එකේ degree එකක් තියෙනවා. එහෙම නැත්නම් ICBT එකේ Cardiff Metropolitan University එකෙන් කරපු degree එකක් තියෙනවා. ඒ වගේ වෙලාවක ඔය 3 year කතාව අදාළ වෙන්නේ නැහැ. මොකද එයාලා බලන්නේ අදාළ රටේ requirements. ඒකට කාට හරි මෙතන 3 year British degree එකක් තියෙනවා නම් ඕක කාට හරි මෙතන 3 year Australian degree එකක් තියෙනවා නම් ඕක කාට හරි මෙතන 3 year New Zealand හෝ US based degree එකක් තියෙනවා නම් ඔය 4 year කතාව අදාළ වෙන්නේ නැහැ. නමුත් ඔයාලා ලංකාවේ bachelor එකක් නම් complete කරලා තියෙන්නේ UGC approved entity එකක. එතකොට ඔය 4 year කතාව අදාළ වෙනවා. එක්ක 4 year degree එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් 3 year බැචලර් එකක් නම් complete කරලා තියෙන්න at least 1 year of master's qualification තියෙන්න ඕනේ. ඔය entry requirement එක master එකට අවශ්‍යයි. දෙවෙනි කාරණාව තමයි IELTS or PTE. එතකොට මෙතන ඉන්න පුළුවන් සාමාන්‍ය ස්වීඩන් විතරක් apply කරන අය. එහෙම කවුරු හරි ඉන්නවා නම් ස්වීඩන් වලට තියෙනවා clear provision එකක්. ඔයාලා ලංකාවේ A level general English කියන subject එක අඩුම තරමේ ස්පාස් එකකින්වත් පාස් වෙලා තියෙනවා නම් IELTS requirement එක waive off කරගන්න පුළුවන්. එතකොට no additional requirements ලංකාවේ general English පාස් වෙලා තියෙනවා නම් as it is apply කරන්න පුළුවන්. හැබැයි ඔයාලා ෆින්ලන්ඩ් ඇඩ් කරගන්න බලනවා නම් process එකට ෆින්ලන්ඩ් වල තියෙනවා IELTS requirement එක. විශේෂයෙන්ම අපි ෆර්ම් එකක් විදිහට ගත්තොත් අපි ඇත්තටම මාස්ටර්ස් වලට ඇප්ලයි කරන්නේ ෆින්ලන්ඩ් වල පබ්ලික් රිසර්ච් යුනිවර්සිටිස් 9ට විතරයි. අපි ඒ කියන්නේ ෆිනිෂ් යුනිවර්සිටි සිස්ටම් එක සෙග්‍රිගේටඩ්. අපි පටන් ගන්න කාලේ 2010 වගේ ඔය ගොඩක් යුනිවර්සිටි වලට කිව්වේ පොලිටෙක්නික්ස් කියලා. අපි ගත්තොත් හාගා හේලියා පොලිටෙක්නික්ස්, ආකාඩා පොලිටෙක්නික්ස්. ඒ පොලිටෙක්නික්ස් කියලා තිබ්බේවා 2019 20 වගේ රීබ්‍රෑන්ඩ් වුණා University of Applied Sciences විදියට. අපි ඒ යුනිවර්සිටිස් මාස්ටර්ස් වලට ඇප්ලයි කරන්නේ නැහැ. අපි මාස්ටර්ස් වලදී ඇප්ලයි කරන්නේ පබ්ලික් රිසර්ච් යුනිවර්සිටිස් විතරයි. එහෙම යුනිවර්සිටිස් ෆින්ලන්ඩ් වල තියෙන 9ක් විතර. ඒතර ඔය 9ටම ඇප්ලයි කරනවා නම් අනිවාර්යෙන්ම IELTS or PT score එකක් තියෙන්න ඕනේ. මම කියන්නේ ෆින්ලන්ඩ් ඇඩ් කර ගන්නවන. ඒතර සාමාන්‍යයෙන් IELTS requirement එක වෙන්නේ 6.5 is 6 for each component. PT නම් 62 overall with no component less than 59. ඔය දෙකෙන් එකක්. ඕකේ තියෙන අනිත් කාරණාව තමයි සාමාන්‍යයෙන් ඔයාලා next year fall එකට apply කරන්න බලනවා නම් research university එකකට අඩුම තරමේ දෙසැම්බර් 3 වෙනි by the latest දෙසැම්බර් 4 වෙනි සතිය වෙද්දී IELTS score එකක් හදාගන්න ඕනේ.
සමහර රිසර්ච් වලින් දැන් අපි ගත්තොත් ඔය ආල්ටෝ යුනිවර්සිටි, ටැම්පෙරේ යුනිවර්සිටි සහ LUT යුනිවර්සිටි ඔය තුනම දෙසැම්බර් මුල වගේ ඇප්ලිකේෂන් පීරියඩ්ස් ඕපන් වෙනවා. ඒකට දැන් මේ යන්නේ දෙසැම්බර් මැද වගේනේ. සෝරි නොවැම්බර් මැද වගේනේ. කවුරු හරි ඉන්නවනම් මෙතන IELTS ස්කෝර් එකක් හදාගෙන නැති immediately IELTS OPT ස්කෝර් එකක් හදාගත්තොත් සමහරලාට අපිට ඔය යුනිවර්සිටිස් ටික ඇඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතුරු වෙන යුනිවර්සිටිස් වලින් අපිට try කරන්න පුළුවන්. බේසික් අයිඩියා එක තමයි මම කලින් කිව්වා වගේ ස්වීඩන් only apply කරනවා නම් A level general English S4ක් sorry A level general English S pass එකක් තියෙනවා නම් apply කරන්න පුළුවන්. ඊට අමතරව බැචලර්ස් ඩිග්‍රී එකක් ඔයාලගේ තියෙන්න ඕනේ ලංකාවේ යුනිවර්සිටි එකකින් නම් අඩුම තරමේ අවුරුදු 4ක ඩිග්‍රී එකක්. එහෙම නැත්නම් අවුරුදු 3ක බැචලර් එකක් නම් තියෙන අඩුම තරමේ අවුරුද්දක මාස්ටර් එකක් කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ. ඊට අමතරව මෙතන කවුරු හරි ඉන්නවනම් ලංකාවේ බ්‍රිටිෂ් ඩිග්‍රී එකක් එහෙම නැත්නම් ලංකාවේ ඇමරිකන් ඩිග්‍රී එකක් එහෙම නැත්නම් ලංකාවේ ඕස්ට්‍රේලියන් ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරපු ඔන්න ඔය අවුරුදු 3 කතාව ඔයාලට ඇත්තටම අදාළ වෙන්නේ නැහැ. ඊළඟ පොයින්ට් එක තමයි applicants are also able to pay a fee and study in case if they are admitted without a scholarship කියන එක. ඇත්තටම අපේ primary focus එක වෙන්නේ හැමතිස්සෙම scholarship එකක් හදාගන්න try කරන එක. මොකද අපි පෞද්ගලිකව සහ ආයතනයක් විදිහට විශ්වාස කරන දෙයක් තමයි මොනවාම හරි scholarship එකක් තියෙනවා නම් අඩුම තරමේ 150ක 60කවත් ස්කෝල් එකක් ඔය රටවල් වල survive වෙන්න ලේසි. අපේ හිතමු එහෙම හම්බුනේ නැහැ කියලා. එහෙම හම්බ වෙන්නේ නැත්නම් ඔයාලට ගොඩක් වෙලාට ස්ටිල් පුළුවන්කමක් තියෙනවා ටියුෂන් ෆී එකක් ගෙවලා ඉගෙන ගන්න. හැබැයි ටියුෂන් ෆී එකක් ගෙවලා ඉගෙන ගන්න යන්න බලනවා නම් අවම තරමේ අපේ තාක්ෂේරුව පළවෙනි අවුරුද්දේවත් ටියුෂන් ෆී එක අතේ තියෙන්න ඕනේ. ටියුෂන් ෆීස් ගැන අදහසක් දෙනවා නම් සාමාන්‍යයෙන් ස්වීඩන් සහ ෆින්ලන්ඩ් දෙකේම ටියුෂන් ෆී රේන්ජ් එක වෙන්නේ 8,000 to 15,000 euros. බොටම් ලෙවල් ෆිගර් එක වෙන්නේ 8,000 euros. ඒ කියන්නේ අපි කියමු ඔක සාමාන්‍යයෙන් ලක්ෂ 27ක් කියලා. ලක්ෂ 27යි ලක්ෂ 50යි වගේ අතර ඇවරේජ් ඇනුවල් ටියුෂන් ෆී එකක් තමයි රටේ රටවල් දෙකේම තියෙන්නේ. ඒකට කාට හරි ස්කෝලර්ෂිප් එකක් නැත්තම් in the worst case scenario still ගොඩක් වෙලාවට ඇඩ්මිෂන් එකක් අරගෙන ඔය රටකට යන්න පුළුවන්. හැබැයි එහෙම යනවා නම් අනිවාර්යයෙන්ම අවුරුද්දකවත් ටියුෂන් ෆී එක අතේ තියෙන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි GMAT requirement එක. ඇත්තටම GMAT requirement එක අදාළ වෙන්නේ ඔයාලා මොනවා හරි management related background එකකින් එනවා නම් විතරයි. දැන් උදාහරණයක් විදිහට ෆින්ලන්ඩ් සහ ස්වීඩන් කියන රටවල් දෙකේම සමහර programs තියෙනවා. අපි ගත්තොත් business analytics වගේ options. specifically ෆින්ලන්ඩ් වල business analytics universities තුනක තියෙනවා. namely Aalto University, University of Oulu සහ LUT University. ඒතර තුනේම තියෙනවා GMAT requirement එකක්. ඔයාලා business analytics වලට apply කරනවා නම් අනිවාර්යයෙන්ම GMAT score එකක් හදාගෙන තියෙන්න ඕනේ. හැබැයි ওই කතාව අදාළ වෙන්නේ සමහර very specific programs apply කරන අයට විතරයි විශේෂයෙන්ම business related. ගොඩක්ම business analytics සහ මම දැකලා තියෙනවා finance වගේ subjects වලදී. එතකොට ඔයාලා අපි හිතමු ලංකාවෙන් ඉන්නවා කියලා applicants-ලා 100ක් first class degrees එක්ක business analytics apply කරන්නේ. අපි හිතමු 100ක් ඉන්නවා. එයාලට first class degree එකක් තියෙනවා. right IELTS score එක තියෙනවා. සහ එයාලා related programs වලට apply කරනවා. එතකොට ඒකත් එක්ක compare කරොත් first class degree එකක් තියෙන IELTS OPT තියෙන GMAT score එකක් තියෙන අය ඕන්න 5 දෙනෙක් වගේ ඉදී. ඒතර හැමතිස්සෙම මේ 5 දෙනා ඇඩ්මිට් වෙලා තමයි ඊටු 95 ගොඩක් වෙලාට කන්සිඩර් වෙන්නේ. ඕක තමයි GMAT වල තියෙන ඇඩ්වාන්ටේජ් එක. මම කලින් කිව්වා වගේ ඕක ඇප්ලිකබල් වෙන්නේ ඔය business analytics වගේ සබ්ජෙක්ට්ස් කරන අයට විතරයි. ඊට අමතරව ඔයාලා වෙන මොනවා හරි අපි කියමු science or technology or engineering වගේ මාස්ටර් එකක් නම් ඇප්ලයි කරන්නේ ඔය GMAT requirement එක applicable වෙන්නේ නැහැ. අන්තිම කාරණාව තමයි you should have the ability to pay remaining tuition fees if admitted for a partial scholarship. අපි හිතමු ඔයාලා මොනවා හරි යුනිවර්සිටි එකකට apply කරලා හම්බුණා කියලා 150ක scholarship එකක්. එතකොට original tuition fee එක යුරෝ 10,000ක් නම් 50% deduction එකකින් පස්සේ ගෙවන්න ඕන tuition fee එක වෙන්නේ යුරෝ 5,000ක් වගේ. හැබැයි ඔය 5,000 අඩුම තරමේ පළවෙනි අවුරුද්දේවත් ගෙවා ගන්න පුළුවන්කම අතේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ස්කෝලර්ෂිප් එකක් තිබුණා.
සමහර වෙලාවට ඔය රටක ස්ටක් වෙන්න පුළුවන් කියන එක තමයි අපේ අදහස. මං හිතන්නේ මට ප්‍රශ්න කීපයක් chat box එකේ මැසේජ් කරලා තියෙනවා. අනිත් ප්‍රශ්න තියෙනවා මැසේජ් කරන්න පුළුවන්. මම සෙෂන් එකෙන් පස්සේ ඒවට උත්තර දෙන්නම්. මම කැමති ඊළඟ ස්ලයිඩ් එකට කන්ටිනියු වෙන්න ක්වික්ලි. ඊළඟ කාරණාව තමයි මම කැමති කතා කරන්න මොනවද ඔය රටවල් වල තියෙන ඩිස්ඇඩ්වාන්ටේජස් කියන එක. ඩිස්ඇඩ්වාන්ටේජස් කියන්නේ මම කැමති ඒ ටික මුලින් කව කරන්න. පළවෙනිම දේ තමයි මම දකින ලැන්ග්වේජ් බැරියර්ස් කියන. ඔබවියස්ලි ඔය යුරෝපියන් රටවල් වල ලැන්ග්වේජ් බැරියර් එකක් තියෙනවා. ඒක මේ අද ඊයේ තිබුණ එකක් නෙමෙයි. non English speaking හැම රටකම විදන්න කාලේ ඉඳන් ලැන්ග්වේජ් බැරියර් එකක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට කවුරු හරි ඉතාලිය වලට යනවා නම් ඉතාලියන් ලැන්ග්වේජ් එක නැතුව රස්සාවක් හොයාගන්න අමාරුයි. කවුරු හරි ස්වීඩන් වලට යනවා නම් ස්වීඩිෂ් ලැන්ග්වේජ් එක නැතුව රස්සාවක් හොයාගන්න අමාරුයි. කවුරු හරි ජර්මනි වලට යනවා නම් ජර්මන් ලැන්ග්වේජ් එක නැතුව රස්සාවක් හොයාගන්න අමාරුයි. ෆින්ලන්ඩ් වලත් එච්චරයි. එතකොට ඕක හැමදාම තිබුණ දෙයක්. ඕක අදේ තිබුණ දෙයක් නෙමෙයි. නමුත් දැන් මේ රීසන්ට්ලි ඕක ගැන තියෙන හයිප් එක වැඩි වෙලා තියෙනවා. මොකද ඔය රටවල් වලට ලංකාවෙන් යන ප්‍රමාණය දැන් වැඩි වෙලා තියෙන නිසා. ඉතින් අපේ අදහස ඒක අනිවාර්යයෙන්ම කන්සර්න් වෙන්න ඕන දෙයක්. සහ ඒක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් විදිහට ඕනනම් කෙනෙක්ට දකින්න පුළුවන්. මොකද completely alien foreign language එකක් අනිවාර්යයෙන්ම long term රටවල් වල ඉන්නවා නම් ඉගෙන ගන්න වෙනවා. දෙවෙනි කාරණාව තමයි වෙදර් එක. ඒකත් obviously unavoidable. අනිවාර්යයෙන්ම කවුරු හරි යනවනම් එහෙ වෙදර් එකට adapt වෙන්න වෙනවා. no other options. තුන්වෙනි කාරණාව ඇත්තටම එහෙම මහා ලොකුවට වැලිඩ් කාරණාවක් නෙමෙයි. නමුත් අපිට ගත්ත මුල් කාලේ ක්ලයන්ට්ස් නේදලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔය මට හොඳටම මතකයි ලිනේස් යුනිවර්සිටි කෙනෙක් ස්වීඩන් වල. ඔය 2013 14 ගිහපු ක්ලයන්ට් කෙනෙක් මට කතා කරලා කිව්වා මට තාම මේ මතකේ තියෙනවා. මොකද දැන් මං හිතන්නේ ලිනේස් යුනිවර්සිටි කියන්නේ ලංකාවේ අවුරුදු at least 30ක් 40ක් at any given time ඉන්න යුනිවර්සිටි එකක්. නමුත් මට ඒ ක්ලයන්ට් කියලා තියෙනවා ලංකාවෙන් හිටියා විතරයි. ඒකට යාට personally uncomfortable. මොකද එයාගේ මුළු ෆැකල්ටි එකේම සාමාන්‍යයෙන් South Asian students ලාට ඉන්නේ එයා විතරයි කියලා 2013 14 වගේ කාලේ. ඉතින් ඒ cultural shock කියන එක ඇත්තටම මං හිතන්නේ තවදුරටත් ඒක වැලිඩ් කියලා. මොකද ස්වීඩන් or ෆින්ලන්ඩ් කියන රටවල් දෙකේම තියෙන remote most university එක ගත්තත් ඇත්තටම දැන් ලංකාවේ client base එකක් ඉන්නවා. නමුත් ඒකත් සමහර වෙලාවට කෙනෙක්ට කන්සර්න් එකක් වෙන්න පුළුවන්. අන්තිම කාරණාව තමයි මං හිතන්නේ උතන තියෙන important most factor එක difficulties in finding employment කියන එක. අපිටත් ඔය සමහර ක්ලයන්ට්ස්ලා කතා කරලා අහනවා මේ ස්වීඩන් වල රස්සාව හොයාගන්න අමාරුයි නේද? ෆින්ලන්ඩ් වල රස්සාව හොයාගන්න අමාරුයි නේද වගේ එකක්. ඒකට ආපහු අපේ ආගියමන්ට් එක තමයි කොහොමත් ඔය රටවල් වල රස්සාව හොයාගන්න අමාරුයි. ඒක ආදී තිබුණ දෙයක් නෙමෙයි. ඒක ස්වීඩන් සහ ෆින්ලන්ඩ් ස්පෙસિෆික් ප්‍රශ්නකුත් නෙමෙයි. non English speaking රටවල් ඕනම එකක රස්සාවක් හොයාගන්නවා කියන එක විශේෂයෙන්ම ෆස්ට් ජොබ් එක අපි දන්න කාලේ ඉඳන්ම අමාරුයි තමයි. කවුරු හරි ඔය රටකට යනවා නම් අනිවාර්යයෙන්ම අපේ ඇඩ්වයිස් එක තමයි අඩුම තරමේ පළවෙනි මාස 6-7ක් තමන්ගේ ඕන් ෆන්ඩ්ස් වලින් ඉන්න පුළුවන්කම හදාගෙන යන්න කියන. ඒකට දැන් එතන පොඩි ආගියුමන්ට් එකක් තියෙනවා මේ ළඟදිත් මට පොඩි මතකයක් තියෙනවා කවුරු හරි ක්ලයන්ට් කෙනෙක්ට ඔය කතාව කිව්වහම එයා කිව්වා මේ අපි මේ රටකට යන්නේ මේ එහෙම සල්ලි නැති නිසානේ වගේ අදහසක් තමයි කිව්වේ. ඒක වැලිඩ් අදහසක්. නමුත් මගේ ඇඩ්වයිස් එක තමයි ඔය යුරෝපියන් රටකට යනවා නම් ස්වීඩන් or ෆින්ලන්ඩ් or wherever it is අනිවාර්යයෙන්ම මේ කාලේ යනවා නම් යම් කිසි කාලයකට බජට් එකක් තියෙන්නම ඕනේ. ඒකට හේතුව ඔය ලැන්ග්වේජ් බැරියර්ස් වගේ කාරණා නිසා ෆස්ට් ජොබ් එක හොයාගන්න යන කාලේ විශේෂයෙන්ම දැන් උතන සමහර වෙලාවට සමහර විදිහට විතරේකයක් තියෙන්න පුළුවන්. අපි හිතමු කවුරු හරි ඉන්නවා නම් software engineering background එකකින් එන ලංකාවේ අවුරුදු ගාණක් experience දැන් අපිට එහෙම ට්‍රාන්ස්ලේටර් උදාහරණයක් විදිහට මම දන්නවා ලංකාවේ තියෙන IFS කියන කම්පැනි එක ස්විඩිෂ් කම්පැනි එකක්. මට අඩුම තරමේ ක්ලයන්ට්ස්ලා එක්කෙනෙක්ට වැඩි ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. සමහරවිට මම IFS වැඩ කරන්නේ මම ස්වීඩන් කලින් ගිහින් තියෙන ක්ලයන්ට් මීටින්ග්ස් වලට මට ස්වීඩන් වලට යන්න ඕනේ මේ ස්පෙસિෆික් සිටි එකට ගියොත් මට රස්සාවක් හොයාගන්න පුළුවන්. එහෙම කියන අය මම දැකලා තියෙනවා. දැන් ඒක වෙනස් තත්ත්වයක්. එතකොට ඇත්තටම ඔය ස්විඩිෂ් ලැන්ග්වේජ් එක කියන එක ලොකුවට අදාළ වෙන්නේ නැහැ. නමුත් බහුතරයට ගත්තොත්
local language එක අනිවාර්යෙන්ම important. එතකොට local language එක බැරි නම් එහෙම local language එක බැරිව රස්සා හොයාගන්න පුළුවන් සමහර sectors තියෙන්න පුළුවන්. අපි හිතමු mainly software industry එක. ඊට අමතරව මම දැකලා තියෙනවා දැන් අපි හිතමු සමහරලාට electrical engineering එහෙම නැත්නම් mechanical engineering robotics automation ඔය වගේ backgrounds වලින් එන clients ලා ඉන්නවා. local language එක තිබුණත් නැතත් සමහර organizations තියෙනවා එයාලට රස්සාවක් හොයාගන්න පුළුවන්. මොකද ඒ companies වල international workforce එකක් හැමතිස්සෙම actively ඉන්නවා. නමුත් බහුතරයට අදාළව ගත්තොත් language එක සහ රස්සා තියනවා කියන එක අතර ලොකු interconnectivity එකක් තියෙනවා. ඒකට ඔයාලා යනවා නම් අනිවාර්යයෙන්ම local language එක ඉගෙන ගන්න ඕනේ. එතකන් මොනවා හරි language එක ඉගෙනගෙන එහෙම නැත්නම් මුන්නේ contacts හදාගෙන first job එක හොයාගන්නකන් survive වෙන්න අතේ budget එකක් තියෙනවා. මං කැමති මොනවද advantages කියන එක ගැන කතා කරන්න. මම දකින ලොකුම advantage එකක් තමයි ඔය රටවල් වල widely available scholarships කියන fact එක. ඒකට හේතුව තමයි ඔය හැම nordic රට අපි නෝර්වේ වලින් පටන් ගත්තොත් නෝර්වේ වල ටියුෂන් ෆී එකක් ඉන්ට්‍රොඩියුස් කරේ ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ 2023 විතර. ඊට කලින් කවුරු හරි නෝර්වේ වලට ගියා නම් ඇබ්සලූට් ෆ්‍රී එඩියුකේෂන් සිස්ටම් එකක් තිබුණා රටක්. කවුරුත් ටියුෂන් ෆී එකක් ගෙව්වේ නැහැ. ෆින්ලන්ඩ් ගත්තොත් දැන් ගොඩාක් පොපියුලර් රටක් නේ ෆින්ලන්ඩ්. දැන් ෆින්ලන්ඩ් වගේ රටක් ගත්තොත් 2019 වෙනකම් ෆින්ලන්ඩ් වල ටියුෂන් ෆී එකක් තිබුණේ නැහැ. එතන සර්ප්‍රයිසින්ම කාරණාව තමයි 2010 වගේ තමයි අපි අපේ ෆර්ම් එක පටන් ගත්තේ 2010 ඉඳන් 19 විතර යනකම් අපිට අපි අවුරුදු 9ක් විතර ෆින්ලන්ඩ් වලට ඇප්ලිකන්ට්ස් ප්‍රොසෙස් කරලා තියෙනවා. ඒ කාලේ 7-5ක්වත් ටියුෂන් ෆී එකක් ගෙවලා නැහැ. නමුත් ඒ කාලේ දැන් 2019 20 විතර යනකම්ම ලංකාවෙන් ෆින්ලන්ඩ් වලට ගියපු ප්‍රමාණය 50කටත් අඩු ප්‍රමාණයක් අවුරුද්දකට. මට ඒක තාමත් අපි සර්ප්‍රයිස් වෙන කාරණාව 2019 තමයි ෆී එකක් ඉන්ට්‍රොඩියුස් කරේ. දැන් ටියුෂන් ෆීස් ගෙවලා යන්න දවස් ගාණක් ලෑස්ති වෙලා ඉන්නවා. ඒක මට මේ බේසිස් එක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ 7-5ක්වත් ගෙවන්න නැති කාලේ ලංකාවෙන් ගියේ 50කටත් අඩු ප්‍රමාණයක්. ස්වීඩන් ගත්තා 2011 තමයි එයාලා ටියුෂන් ෆී එකක් ඉන්ට්‍රොඩියුස් කරේ. ඊට කලින් කවුරු හරි ගියා නම් ටියුෂන් ෆී එකක් ගෙවලා නැහැ. ඕක මම දකින ලොකුම ඇඩ්වාන්ටේජ් එකක් ඔය රටවල. අදටත් විශේෂයෙන්ම ෆින්ලන්ඩ් වගේ රටවල් ගත්තොත් ගොඩක් වෙලාවට කන්සිඩරබල් පාර්ෂල් ස්කෝලයක් හරි හදාගන්න තියෙන ඉඩ වැඩි. at least masters level එකේදී. දෙවෙනි කාරණාව තමයි social security benefits regardless of your visa කියන එක. ඒකත් සාමාන්‍ය අපි ගත්තොත් in the event of hospitalization අපි healthcare sector ගත්තොත් රටවල් ගොඩක කෙනෙක්ට පුළුවන් hospitalize වුණොත් ගොඩක් වෙලාවට ඊටාම අඩු බිල් එකකින් මේ තමන්ගේ අවශ්‍යතා ඉටු කරගෙන එළියට යන්න. ඒකම තියෙනවා ඔතන child care sector එක ගත්තත් පොඩි ළමයි ඉන්නවනම් මොකද ගොඩක් ඇත්තටම අපේ clients ලා වෙන්නේ family applicants ලා. ඒකට ඔය ඩේ කෙයාර් කොස්ට් එකෙන් ගත්තොත් ඔය රටවල් වල ගොඩක් වෙලාවට ඔයාලට ගෙවන්න වෙන ප්‍රමාණය සිටිසන් කෙනෙක්ගේ ප්‍රමාණයම තමයි. ඒරෙන්න විශේෂ වෙනසක් වෙන්නේ නැහැ සමහර මේන්ස්ට්‍රීම් රටවල් වගේ. තුන්වෙනි කාරණාව ability to apply for a work permit even with an entry level kind of a job offer කියන එක. ඒකත් මම දකින interesting fact එකක්. හේතුව දැන් අපි ගත්තොත් ස්වීඩන් සහ ෆින්ලන්ඩ් වගේ රටවල් ස්වීඩන් වල යාළගේ නිශ්චිත salary threshold එකක් nominate කරලා තියෙනවා. අපි කියමු ඔක ක්‍රෝන 24500ක් කියලා. 24500ක රස්සාවක් තියෙනවා නම් කෙනෙක්ට පුළුවන් work permit එකකට apply කරන්න. ඒ අරින්න ඒ රස්සාව ඔයාගේ previous learning background එකට relate වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ රස්සාව වගේ husband ගේ නැත්නම් wife ගේ previous educational සහ work experience වලට relate වෙන්න ඕනේ වගේ requirement එකක් නැහැ. ඒකත් ඇත්තටම රටවල් වල තියෙන මම දකින අපි දකින advantage එකක්. ඊළඟ කාරණාව මම already cover කරා accessible healthcare facilities කියන එක. උදාහරණයක් විදිහට මගේ client කෙනෙක් ඉඳලා තියෙනවා. මම හිතන්නේ මීට අවුරුදු සෑහෙන 10කට විතර කලින් වෙන්න ඕනේ. එයා මට කිව්වා යාට ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා මාස 3ක් විතර හොස්පිටලයිස් වෙලා හිටියා කියලා ස්වීඩන් වල. එයාගේ at the time of discharge එයාට අතින් ගෙවන්න උනා කිව්වේ ඒ කාලේ කියන්නේ 2015 16 වගේ කාලේ අතින් ගෙවන්න උන amount එක ලංකාව සැලෙන රුපියල් 12000 ගන්න. මම දන්නේ නැහැ figures දැන් වෙනස් වෙලා තියෙනවද කියලා. නමුත් still at least to a certain extent ඔය benefits ගොඩක් වෙලාට එහෙම තියෙනවා. ඊළඟ කාරණා මම already කිව්වා free education for your children including state funded daycare facilities.
සමහර වෙලාවට හැබැයි ඔය ගොඩාක්ම big cities ආශ්‍රිතව මම අහලා තිනවා දැන් ගොඩක් queue එකක් එහෙම තියෙනවා කියලා child care වගේ benefits වලට ඒක understandable මොකද immigrants ප්‍රමාණය වැඩි වෙන්න social benefits වල තියෙන එතන තියෙන අර මේ social benefits access කරන්න තියෙන difficulties වැඩි වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව මම කැමති ඒක ගැන ගොඩක් කියලා හිතනවා කලින් ඒ කියන්නේ in advance prepare වෙනවා නම් ability to study all vocational training in local language free of charge කියන එක විශේෂයෙන්ම ස්වීඩන් වල. ඒකට කවුරු හරි ඉන්නවනම් ස්වීඩන් වලට move වෙන්න බලන එයාලට පුළුවන් අපි කියමු main applicant master එකකට යනවනම් secondary applicant පුළුවන් Swedish language එක extensive level එකකට ඉගෙන ගන්න. Swedish language එක at least level D කියන මට්ටමට ඒ කියන්නේ upper intermediate වගේ level එකකට ඉගෙන ගන්න. ස්වීඩන් වල vocational training programs complete කරන්න පුළුවන්. කිසිම tuition fee එකක් නැතුව ඒක අදටත් එහෙමම තමයි. හැබැයි Swedish language එකෙන් මේ programs කරන්න ඕනේ. සහ මම අහලා තියෙනවා level D මට්ටමේ fluency level එකක් හදා ගන්න at least on average 8 to 12 months language එක ඉගෙන ගන්න ඕනේ කියලා. නමුත් at least ඒක possibility එකක් විදිහට available. අන්තිම කාරණාව තමයි based on all that මම විශ්වාස කරනවා අපි ආයතනයක් විදිහට විචාර කරනවා ඔය රටවල් වල ඉන්ක්ලූසිව් සිස්ටම් එකක් තියෙනවා කියලා ඉමිග්‍රන්ට්ස්ලා ඇබ්සෝබ් කරගන්න. හොඳ උදාහරණ තමයි අපිට කාලයකට කලින් ආටිකල් එකක් කියව ස්වීඩන් වල population එක 1/3 of the Swedish citizens everyone together එයාලා ඉපදිලා තියෙන්නේ ස්වීඩන් වලින් එළියේ. ඒ කියන්නේ අපි ගත්තොත් 133කට වඩා වැඩි ප්‍රමාණයක් ඔය ආසන්න ප්‍රමාණයක් ඉපදිලා තියෙන ස්වීඩන් වලින් එළියේ. ඒකට අනිවාර්යයෙන්ම ස්වීඩන් කියන්නේ යුරෝපියන් යුනියන් එකේම තියෙන රටවල් වලින් ගොඩක්ම ඒ කියන්නේ නම්බර්ස් විදිහට ගත්තොත් ඉමිග්‍රන්ට්ස්ලා සෑහෙන ප්‍රමාණයක් ඉන්න රටක්. එයාලා සිස්ටම්ස් හදාගෙන ඒ සිස්ටම්ස් කොච්චර සාර්ථකද අසාර්ථකද කියන එක වෙනම කතා කරන්න ඕන දෙයක්. නමුත් at least එයාලගේ inclusive systems හදලා හෝ හදන්න try කරලා තියෙනවා incoming immigrants-ලා absorb කරගන්න. මම කැමති කතා කරන්න මොනවද ඔයාලා plan කරගන්න ඕනේ කාරණා කියන එක. පළවෙනි එක තමයි අපි විශ්වාස කරන විදිහට ආයතනයක් විදිහට ඔයාලා ඔය රටකට යනවා නම් එක්කෝ ස්කෝලර්ෂිප් එකක් තියෙන්න ඕනේ. අපි කියමු 100% වත් තියෙන්න ඕනේ. ස්ටයිපන්ඩ් එකක් එක්ක මම කියන්නේ කිසිම මුදලක් හෝ කිසිම බජට් එකක් හෝ කිසිම ෆයිනෑන්ෂල් ප්‍රිපරේෂන් එකක් නැහැ. එහෙම නැත්තම් අපි කියමු ස්කෝලර්ෂිප් එකක් නැත්නම් අඩුම තරමේ සෙමෙස්ටර්ස් දෙකකවත් ටියුෂන් ෆී එක ගෙවා ගන්න පුළුවන්කම තියෙන්නම ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ දැන් උදාහරණයක් විදිහට අපි දැන් අපේ ක්ලයන්ට්ස්ලාත් නෙමෙයි ඔය මට රැන්ඩම්ලි කතා කරලා තියෙනවා රටවල් වලට ගියාට පස්සේ දැන් උදාහරණයක් විදිහට මට මතකයි අවුරුදු 2කට 3කට විතර කලින් ක්ලයන්ට් කෙනෙක් කතා කර ක්ලයන්ට් කෙනෙක් නෙමෙයි මම හිතන්නේ එයා තනියම හෝ වෙන තැනකින් ඇප්ලයි කරලා ගිය කෙනෙක් මගේ නම්බර් එක හොයන් කතා කරලා කිව්වා අපි මෙහෙම ආවා අපි ඕගස්ට් ආවේ ඊට පස්සේ කෝල් එක ඩිසෙම්බර් වගේ අපි ඕගස්ට් ආවේ මේ රස්සා හොයාගන්න කල් ගියා අපි මේ දැන් සති දෙක තුනකට කලින් රස්සා හොයාගත්තේ දෙන්නටම හස්බන්ඩ් අය මට දෙන්නටම වර්ක් කරන්න පුළුවන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි ෆස්ට් සෙමෙස්ටර් ෆී එක අපි ගෙවලා ආවේ දැන් රස්සා තියෙනවා නමුත් අපිට මේ එතකොට යාලා කතා කරන්නේ දෙසැම්බර් අන්තිම වෙද්දී යාලගේ අර සෙකන්ඩ් සෙමෙස්ටර් පේමන්ට් එක ගෙවනවා. ඒතර එයාට තිබ්බ ප්‍රශ්නේ තමයි අපිට මේ මගේ ස්ටඩීස් ඩිෆර් කරගන්න බෑද සම සෙමෙස්ටර් එකකින්. මොකද එහෙම කරගන්න පුළුවන් නම් අපිට ටියුෂන් ෆී එක ගෙවන්න පුළුවන් කියන එක. මගේ රෙස්පොන්ස් එක උනේ ඇයි ඔයා එහෙම දෙයක් ගැන දන්නේ නැද්ද? නෑ නෑ අපි දන්නේ නෑනේ එහෙම අපි හිතුවේ අපිට ෆස්ට් සෙම් එකේ ඉඳන් වගේ ගෙවා ගන්න පුළුවන්. ඔය වගේ කතාවක් තමයි මට කිව්වේ. අපේ අදහස කොහොමත් ඔය රටක කවුරු හරි හිතනවා දැන් උදාහරණයක් ස්වීඩන් වල ගෙවන්න තියෙන ෆස්ට් සෙමෙස්ටර් එක ෆස්ට් 6 months විතරයි. ඒතර කවුරු හරි හිතනවා නම් 6 months එක ගෙවන්න තියෙන ඔක පර්සනල් ලෝන් එකක් හරි දාලා ගිහිල්ලා ඒක ගිහිල්ලා හම්බ කරලා ගෙවනවා කියලා ගොඩක් වෙලාට ෆේල් වෙන්න ඉඩ වැඩි. අපේ අදහස අඩුම තරමේ ඔය රටකට යනවා නම් පළවෙනි අවුරුද්දවත් ටියුෂන් ෆී එක අනිවාර්යයෙන්ම අතේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මොනවා හරි ස්කෝලර්ෂිප් එකක් තියෙන්න ඕනේ කියන එක. දෙවෙනි කාරණාව තමයි living expenses. මෙතන කියලා තියෙන විදිහට sufficient funds to cover up your living expenses at least for the first 6 months. එතකොට අද දලහදාසක් විදිහට ගත්තොත් කවුරු හරි මෙතන ඉන්නවා නම් individual applicants-ලා අඩුම තරමේ ලක්ෂ 15කවත් ඒ කියන්නේ ලක්ෂ 2කමාරි ගානේ 6ක්වත්
තියාගන්න තරමට අර ගිහිල්ලා ස්ටක් වෙන්න තියෙන ඉඩ අඩුයි. දෙන්නෙක් ඉන්න ෆැමිලි එකක් නම් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් නම් අඩුම තරමේ ලක්ෂ 3 ගානේ 6ක්වත් අතේ තියාගන්න තරමට ගිහිල්ලා ස්ටක් වෙන්න තියෙන ඉඩ අඩුයි. 3 දෙනෙක් ඉන්නවා නම් අපි කියමු තබරෙක් ඉන්නවා නම් අඩුම තරමේ 3මාරක්වත් මිනිමම් තියාගන්න තරමට ගිහිල්ලා ස්ටක් වෙන්න තියෙන probability එක අඩුයි. ඊළඟ කාරණාව ලැන්ග්වේජ් එක ගැන. ඒතර ඔය රටවල් කොහොමත් දැන් ස්වීඩන් වගේ රටක් ගත්තොත් කොහොමත් ගොඩක් ස්වීඩ්ස්ලා බයිලිංගුවල් ඉංග්‍රීසි කතා කරන්නත් පුළුවන් ස්වීඩිෂ් කතා කරන්නත් පුළුවන්. එකම දේ ස්වීඩිෂ් කතා කළා ඉංග්‍රීසි විතරක් කතා කරලා රස්සාවක් වගේ හොයාගන්න තියෙන probability එක ස්පෙෂලි low end රස්සාවක් සාපේක්ෂව අඩුයි. ඒත් ඔයාලා ওই රටකට යනවා නම් අනිවාර්යයෙන්ම long term local language එක ඉගෙන ගන්න එක comfortable වෙන්නම ඕනේ no other options. ඊළඟ කාරණාව තමයි ඒක ඇත්තටම ඇඩ්වාන්ටේජ් එකක් ability to try securing a full time job offer for the spouse. උදාහරණයක් විදිහට ෆින්ලන්ඩ් වගේ රටක් ගත්තොත් ෆින්ලන්ඩ් වල මේන් ඇප්ලිකන්ට් විතරයි එයාලා ෆුල් ලෙන්ත් වීසා එකක් ග්‍රාන්ට් කරන්නේ. සෙකන්ඩරි ඇප්ලිකන්ට්ස්ලා ඉන්නවා නම් ස්පවුස් සහ බබාලට හැමතිස්සෙම එයාලා වීසා එකක් ග්‍රාන්ට් කරන්නේ 1 year. නමුත් අපි හිතමු දැන් ස්පවුස් සහ මේන් ඇප්ලිකන්ට් විදිහට යනවා නම් මේන් ඇප්ලිකන්ට් නම් ස්ටඩි ප්‍රෝග්‍රෑම් එකකට එන්රෝල් වෙලා තියෙන්නේ. ස්පවුස්ට පුළුවන්කමක් තියෙනවා යුරෝ 14000කවත් ඇනුවල් සැලරි එකක් තියෙන රස්සාවක් හොයාගන්න පුළුවන් නම් work permit එකකට apply කරන්න. ඒ කියන්නේ අර next time renewal එකේදී instead of applying for an extension එයාට පුළුවන් work permit එකකට apply කරන්න. ඒකත් මම දැකලා තියෙන ලොකු advantage එකක් ඔය රටවල් වල. එතරම් මට ඔපිනියන් එකක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපිට ඔය ගොඩක් නෙමෙයි යම් කිසි ප්‍රමාණයක් කතා කළාම ස්වීඩන් වල රස්සා නැහැ නේද? ෆින්ලන්ඩ් වල රස්සා නැහැ වගේ නේද වගේ. අපේ ඔපිනියන් එක තමයි ඔය රටවල කොහොමත් යනවා නම් ස්කිල් සෙට් එකක් Tamanට තියෙන්න ඕනේ සහ Tamanට තියෙන්න ඕනේ high level of confidence එකක් first world ලෝකේ top 10 human development index එකේ top 10 most livable රටක full work rights එක Tamanට work permit එකක් issue වෙනවා නම් ගිහිල්ලා රස්සාවක් හොයාගන්න පුළුවන් කියන එක ගැන Tamanට confidence එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔය රටකට ගිහිල්ලා තේරුමක් නැහැ කියන එක. විශේෂයෙන්ම උතුන අදාළ වෙන්නේ ස්කිල් සෙට් එකක් කියන එක. අපි කියමු අපේ පෞද්ගලික ඔබ්සර්වේෂන් එක තමයි දැන් ස්වීඩන් වගේ රටක් ගත්තොත් software industry එක විතරක් ගත්තොත් ඒක one of the strongest in the European Union. ෆැක්ට් එකක්. ඒකට කාට හරි extensive experience එකක් ලංකාවේ තියෙනවා නම් academic qualifications තියෙනවා නම් හොඳ option එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට මොනවාරි hands on skills තියෙනවා නම් අපි කියමු එක්ක chef කෙනෙක් විදියට හෝ මොනවා හරි technician කෙනෙක් විදියට engineer කෙනෙක් විදියට ඒ වගේ නැත්නම් අපි කියමු biotechnologist කෙනෙක් විදියට R&D sector එකේ මොනවා හරි extensive experience එකක් තියෙනවා නම් මම හිතනවා රටවල් වල opportunities හොයාගන්න පුළුවන්. කිසිම skill එකක් නැත්නම් ඇත්තටම එහෙම මගේ අදහසක් ගිහිල්ලා තේරුමක් නෑ වගේ එකක් තමයි. ඊළඟ කාරණාව ඇත්තටම request එකක් complete your studies entirely or find a legal pathway before discontinuing කියන එක. ඒකට හේතුව දැන් අපි ගත්තොත් ස්වීඩන් වගේ රටක් එයාලා ගොඩාක් lenient ඔය මුල් කාලේ ඔය even අපේ ක්ලාස් ලා ගත්තා මම දැන් 150ක් 60ක්ම ඔය මුල් කාලේ work permits එහෙම apply කරේ ඔය cleaning housekeeping වගේ jobs වලින්. නමුත් ඒක මම දන්න තරමට දැන් කරන්න අමාරුයි. මොකද salary threshold requirement එක වැඩි. ඒකට අර entry level job එකකින් ඒක meet කරන්න තියෙන possibility එක අඩුයි සෑහෙන දුරට. ඒකට මගේ අදහස තමයි පුළුවන් තරම් ඔයාලා වෙන visa එකකට apply කරනවා නම් work permit එකකට වගේ හැමතිස්සෙම තමන් යන purpose එක complete කරලා ඒක කරන්න පුළුවන් තරමට ඔයාලා ගිහිල්ලා stuck වෙන්න තියෙන ඉඩ අඩුයි. දැන් උදාහරණයක් විදිහට මාස්ටර් එකකට යනවා නම් අතරමැදදී work permit එකකට switch වෙන්න නැතුව work මේ මාස්ටර් එක complete කරලා work permit එකකට apply කරන තරමට සාර්ථක වෙන්න තියෙන ඉඩ වැඩි වෙන්න පුළුවන්. මට ඒකට පොඩි උදාහරණයක්ත් තියෙනවා ළඟදී කියන්නේ අවුරුද්දකට කලින් අපේ හරහම ස්වීඩන් වලට ගියපු client කෙනෙක් call කරලා කිව්වා එයාට තිබ්බ ප්‍රශ්නේ තමයි අර කුමාරි බැචලර් එකකට ගියේ පළවෙනි අවුරුදු එකමාර විතර කම්ප්ලීට් කළා work permit එකක් apply කරලා තිබුණා. නමුත් ඒ කම්පැනි එකෙන් එයාලව යම්කිසි කාලයකට පස්සේ අයින් කරලා තිබුණා. අයින් කරාට පස්සේ එයාලා ආපහු ස්ටුඩන්ට් වීසා එකට ස්විච් වෙන්න ගියා.
ස්වීඩිෂ් මයිග්‍රේෂන් ඒජන්සි එකෙන් රික්වෙස්ට් කරලා තිබුණා ඒ ප්‍රොසෙසින් ටයිම් එක ලංකාවේ ඉන්න කියලා ගිහිල්ලා. ඊට එයා මට කතා කරේ ගොඩක් ස්ට්‍රෙස් වෙලා මොනවා වේද දන්නේ නැහැ ජමානක මේ වීසා වෙරිෆිකේෂන් තාය යන්න වෙන්නේ නැහැ වගේ එහෙම මට්ටමකින් මම ඊපස්සේ කාලෙක කතා කරලා කිව්වා එයාලගේ වීසා එක ග්‍රාන්ට් වුණා කියලා. නමුත් එයාම මට කිව්වා අර ගියපු ඇකඩමික් ක්වොලිෆිකේෂන් එක කම්ප්ලීට් කරලා තිබ්බනම් ඊළඟ පාර මේ ස්ටුඩන්ට් වීසා එකකට යද්දී ලංකාවට ගිහිල්ලා ඉන්න කියන රික්වෙස්ට් එක ගොඩක් වෙලාවට එන්නේ නැහැ කියලා. ඒ නිසා මගේ අදහස තමයි ලෝකේ කොහොමත් මේ කාලේ හරිම ටර්බියලන්ට් ඇන්ටි-මිග්‍රේෂන් මූවමන්ට්ස් වෙනම තියෙනවා. එතකොට මේ ඔපචුනිටිස් සාපේක්ෂව අඩුයි. එතකොට කවුරු හරි ගිහිල්ලා රටකට ගිහිල්ලා පදිංචි වෙන ඉන්ටෙන්ෂන් එකෙන් යනවා නම් හොඳම දේ තමයි තමන් යන වැඩේ කම්ප්ලීට් කරගෙන ඊළඟ ස්ටෙප් එක බලන එක කියලා අපි ඇත්තටම විශ්වාස කරනවා. මම කැමති ක්වික්ලි ඊළඟ ස්ලයිඩ් එකට මූව් වෙන්න. අපි through apply කරනවා නම් කොහොමද process එක වෙන්නේ කියන එක. ඒකට කවුරු හරි plan කරනවා නම් එරිසෝන් හරහා ස්වීඩන් or ෆින්ලන්ඩ් වලට ඔය දෙකටම apply කරන්න. අපි හරහා යනවා නම් ඔක 3 step process එකක්. first step එක වෙන්නේ initial assessment phase එක. කවුරු හරි apply කරනවා නම් mainly master එක කරන අපිට ඕන වෙනවා ඔයාලගේ degree cert transcript and passport copy. එහෙම නැත්නම් bachelor's වලට නම් A levels O levels and passport copy. ඊට අමතරව අපේ assessment application එක සහ assessment fee එක. මම කොහොමත් හෙට දවස් ඇතුලේ ඔයාලට assessment application එකක් සහ instructions ටික වන්නම්. ඔය ටික submit කරාට පස්සේ අපේ assessment fee එකත් එක්ක 35,000 rupees ඒක අපි ඇත්තටම charge කරන්නේ more like a commitment fee. ඒ ටික pay කරාට පස්සේ අපිට within 2 weeks list කරලා දෙන්න පුළුවන්. ඔය රටවල් වලින් Sweden සහ Finland mainly මොනවද සාපේක්ෂව ටිකක් ලේසියෙන් apply කරන්න පුළුවන් options මොනවද course contents සහ මොනවද අපිට ඕන actual documents කියන එක. second step එක වෙන්නේ අපි දෙන list එකෙන් අපිට Sweden වලින් options 4ක් හෝ 5ක් Finland වලින් options 4ක් හෝ 5ක් සහ supporting documents ටික plus අපේ actual application fee එක 185,000 rupees pay කරනවා නම් අපි liable අරවා තෝරලා දෙන options වලින් එකකට අඩුම තරමේ ඊළඟ ෆෝල් එකට ඇඩ්මිෂන් එකක් අරන් දෙන්න. ඊට අමතරව මෙතන කවුරු හරි ඉන්නවා නම් unmarried applicant කෙනෙක් අපි සාමාන්‍යයෙන් ස්වීඩන් සහ ෆින්ලන්ඩ් වලට අමතරව කවුරු හරි IELTS කරලත් ඉන්න කෙනෙක් ඉන්නවනම් අපිට නෝර්වේට ටැග් කරගන්න පුළුවන්. වෙන ඔයලා actual deadline දෙසැම්බර් 1. ඒකට ලොකු කාලයක් නැහැ. උදාහරණයකට IELTS කරලා නැත්නම් දැනට ඒක ඇත්තටම out of options. නමුත් කවුරු හරි ඉන්නවා නම් මෙතන IELTS ස්කෝර් එකක් කරන්න පුළුවන් කෙනෙක් අපිට ස්වීඩන් and ෆින්ලන්ඩ් වලට අමතරව unmarried නම් Norway දැනට already තියෙනවා නම් එහෙම නැත්නම් Estonia කියන්නේ තමයි software engineering sector එකේ ඉන්නවා නම් හොඳ option එකක්. ඒ වගේ additional options at no extra cost add කරන්න පුළුවන්. අනිත් කාරණාව තමයි අපි හිතමු husband and wife දෙන්නම equally qualified නම් දෙන්නටම තියෙනවා නම් bachelor's degrees with classes or at least like with increase or above the average GPAs අපි සාමාන්‍යයෙන් එක්කෙනෙක්ගෙන් විතරයි charge කරන්නේ. දැන් උදාහරණයක් විදිහට husband and wife දෙන්නම qualified නම් ඔයාලට පුළුවන් assessment එකක් request කරන්න husband සහ wife ට වෙන වෙනම. නමුත් එකම assessment fee එකක් විතරයි pay කරන්න තියෙන්නේ. අපි ඒක කරන්නේ අපි ඒකට හරි කැමතියි. මොකද මේ husband and wife දෙන්නම apply කරපු 10 out of 10 times throughout the last 15 years at least දෙන්නටම හෝ දෙන්නගෙන් එක්කෙනෙක්ට considerable scholarship එකක් තිබිලා තියෙනවා. ඉතින් ඕක තමයි second step එක වෙන්නේ. අපි දෙන assessment outcome එකෙන් ඔයාලගේ options ප්‍රමාණය pick කරගෙන supporting documents ටික සහ අපේ application fee එක 185,000 pay කරන එක. එතකොට අපි liable ඔයාලා pick කරලා දෙන options වලින් එකකට ඊළඟ fall එකට admission එකක් අරන් දෙන්න between first week of March to mid of April කියන timeline එක ඇතුලේ. third step එක visa process එක. visa process එක රටින් රටට වෙනස් වෙනවා. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. මම කලින් කිව්වා වගේ අපි හරහා යනවා නම් assessment process එකේදී වෙන්නේ අපිට ඕන වෙනවා ඔයාලා apply කරන්නේ masters වලට නම් ඔයාලගේ degree cert transcript and passport copy plus අපේ assessment application එක සහ assessment fee එක 35,000 rupees. ඔය ටික hand over කරාට පස්සේ අපිට list කරලා දෙන්න පුළුවන් මොනවද options මොනවද course contents සහ මොනවද උනේ actual documents කියන එක. අපි කොහොමත් මේ session එකෙන් පස්සේ හෙට දවස් ඇතුලේ අරට ඔය instructions ටික සහ assessment application එක එවන්න.
second step එක අපි දෙන assessment outcome එකෙන් ඔයාලගේ options ටික pick කරලා jewel documents ටික pay fee එක 185,000 rupees pay කරන්න පුළුවන්. එතකොට අපි liable අරවා pick කරලා දෙන options වලින් එකකට ඊළඟ fall එකට admission එකක් අරන් දෙන්න. third step එක වෙන්නේ visa process එක. visa process එකේදී සාමාන්‍යයෙන් ඔය රටවල් වල process එක එකින් එකට වෙනස්. ගොඩක් සමානකම් තියෙනවා. මම මුලින්ම නෝර්වේ සහ එස්ටෝනියා කියන processes දෙක clear කරලා ඉන්නම්. මොකද ඒක ඇත්තටම අදාළ වෙන්නේ unmarried single applicants ලට විතරයි. Norwegian option එක ගත්තොත් straight forward. එයාලගේ තියෙනවා requirement එකක්. ඔයාලට පුළුවන්කම තියෙන්න ඕනේ university account එකේ Norwegian Directorate of Immigration UDI කියන authority එකෙන් estimate කරන අවුරුද්දක living expenses transfer කරලා වෙන්න. university account එකට. ඔක සම ලක්ෂ 45ක් විතර වෙනවා. ඒ අරින්න හැබැයි කිසිම bank statement requirement එකක් මොකුත් නැහැ. Norway කියන කොහොමත් individual option එක admitted නම් scholarship එකක් තියෙනවා නම් 100%. ඔයාලට පුළුවන් අර පළවෙනි අවුරුද්දේ living expenses ටික university එකට transfer කරලා deposit certificate එකක් ගන්න. deposit certificate එකෙන් පස්සේ අපිට visa එකකට යන්න පුළුවන්. condition එක තමයි ඔයා Norway වල arrive වුණාට පස්සේ ඔයා එහෙ bank account එකක් open කරලා university එකට request කරාම අර ඔයා ගෙවන 1 year worth of living expenses ටික එයාලා ඔයාගේ own bank account එකකට transfer. ඒ කියන්නේ ඒක එහෙම freeze වීමක් මොකුත් වෙන්නේ නැහැ. ඒ අරන process එක සරලයි. එකම drawback එක තමයි family එකකට යන එක complex. ඒ නිසා අපි Norway offer කරන්නේ individual unmarried applicants වලට විතරයි. Norway සහ Finland ගත්තොත් ඊට වඩා වෙනස්. Norway සහ Finland කියන රටවල් දෙකම ගොඩක් වෙලාවට family oriented options. නමුත් ඔයාලා යනවනම් උතන සමානකම් වැඩි. නමුත් එතන වෙනස්කමුත් තියෙන. දැන් උදාහරණයක් විදිහට ඔය රටවල් දෙකේම visa process එක 100% electronic. online try කරන්න පුළුවන්. online visa fee එකක් ගෙවන්න පුළුවන්. ස්වීඩන් වගේ ගත්තොත් එතන possible scenarios දෙකක් තියෙනවා. best case scenario තමයි යාලා කියන්න පුළුවන්. ඔයාගේ visa එක grant කරන්න නම් ඔයා ගිහිල්ලා biometric details දෙන්න කියලා embassy එකේදී. ඕක තමයි best possible outcome එක. එතකොට ඔයාලට තියෙන්නේ ටිකට් එකක් අරගෙන නිව් දිල්ලි වල embassy එකට ගිහිල්ලා ඔයාලව identify කරලා thumbprint සහ photo එක දීලා අපහු වෙන්න පුළුවන්. එතකොට දවස් ගණක් ඉඳීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. biometric visit කියන්නේ ගොඩක් වෙලාවට ඒක direct grant එකකට සමානයි. ඔයාලා ඉස්සේ visa එක grant වෙනවා. second scenario එක තමයි interview එකක් කියන එක. interview එකක් කියන්නේ biometric visit එකකට වඩා serious. මොකද දැන් ස්වීඩන් වල මම එහෙම කිව්වොත් ස්වීඩන් වල මම කවදාවත් දැකලා නැහැ outright refusal එක. එයාලා කාට හරි refusal එකක් දීලා තියෙනවනම් ඒක දීලා තියෙන හැමතිස්සෙම interview එකකින් පස්සේ. එහෙම එකක් තියෙනවා. ඒක කවුරු හරි ඒ කියන්නේ interview request එකක් එවනවනේ අපි හැමතිස්සෙම interview එකට prepare වෙන්න ඕනේ. එයාලා කියන අපිට මෙන්න මේ දවසේ මේ වෙලාවට අපි වෙන්න interview එකකට කියන එක. ඒකට අපි ඒ දවසේ ඒ වෙලාවට නෝනේ අපිට ඒකට obviously උදව් කරන්න පුළුවන්. නමුත් ඒක best case scenario එක නෙමෙයි. ওই දෙකෙන් එකක් තමයි ස්වීඩන් වල වෙන්නේ. interesting කාරණාව තමයි interview එකක් තිබුණත් biometric visit එකකට ගියත් ස්වීඩන් වල embassy එකට යන visit එක one time in and out. ඒ අරගෙන අර හැම multiple visits දවස් ගණන් ඉන්නේවා. එහෙම දේවල් ඔය රටවල් වලට අදාළ වෙන්නේ නැහැ ස්වීඩන් වලට at least. ෆින්ලන්ඩ් වගේ ගත්තොත් ඊට වඩා process එක slightly වෙනස්. ෆින්ලන්ඩ් වල process එක 2019 විතර යාලා outsource කරා VFS එකට. ඒතර පොඩ්ඩක් chaotic. නමුත් අපි in advance process එක plan කරනවා නම් තාම on time එක manage කරගන්න පුළුවන්. admission එකක් ආපු ගමන් අපි appointment එකක් කරලා VFS එකට ගිහිල්ලා අපි identify කරලා මේ එන්න පුළුවන්. ආවට පස්සේ visa එක process වෙනවා. ස්වීඩන් සහ ෆින්ලන්ඩ් දෙක අතර තියෙන ප්‍රධානම වෙනස තමයි ස්වීඩන් වල හැමදේම handle කරන්නේ ස්වීඩිෂ් embassy එකෙන්. whereas Finnish authorities ගත්තොත් එයාලා VFS වලට outsource කරලා තියෙන එයාලගේ visa application process එක. ඒත් අපි හැමතිස්සෙම application process එක handle කරගන්න ඕනේ VFS එක හරහා. ඒක chaotic වෙන්න පුළුවන්. Unfortunately මම මේ ළඟදී දැක්කා news article එකක් Swedish Swedish Ministry of Justice එයාලා sign කරලා තියෙනවා deal එකක් VFS එක. ඒකට ගොඩක් වෙලාවට ඔය නිව් දිල්ලි වල resident permit handling process එකත් තව අවුරුද්දකින් දෙකකින් විතර ස්වීඩන් වලට
VFS එක හරහාම කරගන්න වෙන්න පුළුවන්. all and all ඔය රටවල් දෙකේම සමානකම් වැඩි digital processes online apply කරන්න පුළුවන් online fee එකක් ගෙවන්න පුළුවන්. නමුත් at some point of time හැමතිස්සෙම නිව් දිල්ලි වල තියෙන embassy එකට යන්න වෙනවා. මම කැමති කතා කරන්න මොනවද ඔය process එකේ තියෙන actual වියදම් කියන එක ගැන. පළවෙනිම කාරණාව තමයි මම already explain කරා ඒක assessment fee එක අපි හරහා යනවා. assessment fee එක වෙන්නේ 35,000 rupees. application fee එක අපි හරහා යනවා 185,000 rupees. visa fees ගත්තොත් සාමාන්‍යයෙන් ස්වීඩන් වල actual visa fee එක වෙන්නේ per adult applicant 1,500 Swedish kronor, about 50,000 rupees. කවුරු හරි ඒ කියන්නේ බබාලත් එක්ක යනවා නම් බබෙක්ට ওই ගාණෙන් භාගයක් තමයි වෙන්නේ. ඒ කියන්නේ on average about අපි කියමු 25,000 rupees. ෆින්ලන්ඩ් ඊට වඩා එක්ස්පෙන්සිව්. ෆින්ලන්ඩ් වල මේ ළඟදී වීසා ෆී එක රේස් වුණා. කලින් තිබ්බේ 300 euros නම් දැන් මම හිතන්නේ 350 euros විතර, about 150,000 plus rupees amount එකක් හැදෙනවා එතන. secondary applicant කලින් 420 නම් තිබුණේ 470ක් විතර charge කරනවා. මම හිතන්නේ sorry 470ක් තිබ්බේ දැන් මම හිතන්නේ 500කට වැඩි ගාණක්. ඒක නාසනශේ 180ක් වගේ හොයිට වැඩි ගාණක්. වබෙක් ගත්තොත් කලින් 220යි තිබුණේ දැන් මට මතකයි 270ක් විතර charge කරනවා. ඒක අපේ 80000ක් විතර. Finnish visa fees අතරම expensive. අපේ අදහස් තමයි ෆින්ලන්ඩ් වලට යනවා නම් හැමතිස්සෙම අඩුම තරමේ 140ක 50කවත් ඒ කියන්නේ considerable scholarship එකක් තියෙනවා නම් විතරක් option එකක් විදිහට consider කරන්න කියන එක. එහෙම නැත්නම් හැමතිස්සෙම ස්වීඩන් better option එකක් වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා plan කරගන්න ඕන ඔයාලගේ air tickets. සාමාන්‍යයෙන් ওই රටවල් වලින් ගොඩකට ස්වීඩන් සහ ෆින්ලන්ඩ් mainly හැමතිස්සෙම නිව් දිල්ලි වල තියෙන embassy එකට යන්න වෙනවා. average one way return ticket එකක් නිව් දිල්ලි වලට ලක්ෂයක විතර මුදලක් යන්න පුළුවන්. ඒකට උතන එහා ටිකට්ස් දෙකක් ඉන්වෝල් වෙනවා. එකක් ශ්‍රී ලංකාවට ඒ කියන්නේ කොළඹ to නිව් දිල්ලි. අනිත් ටිකට් එක කොළඹ to මේජර් ඩෙස්ටිනේෂන් අපි කියමු ස්ටොක්හෝම් හෝ හෙල්සින්කි හෝ wherever it is. එහා ටිකට්ස් දෙක ගානේ බජට් එකක් හදා ගන්න ඕනේ. තමතරව උතන තියෙන්න පුළුවන් other expenses අපි කියමු legalization charges කියලා marriage certificate වගේ දේවල් ෆිනිෂ් එම්බසි එක ගත්තොත් එයාලගේ requirement එකක් තියෙනවා. ෆින්ලන්ඩ් වල එම්බසි එකේ ලීගලයිස් කරගන්න ඕනේ කියලා. සායයකට යාලා ඉන්දියානු රුපියල් 3,300ක් විතර ගන්න. ආසන්න වශයෙන් ඒ කියන්නේ ටෝටල් සම්මයක් ගැන අයිඩියා එකක් දෙනවා නම් මගේ අදහස ඔය ස්කෝලර්ෂිප්ස් සියලුම දේවල් අමතක කරොත් කවුරු හරි ටියුෂන් ෆී එකක් ගෙවලා ස්වීඩන් වලට යනවා නම් ඉන්ඩිවිජුවල් ඇප්ලිකන්ට් කෙනෙක් විදිහට අඩුම තරමේ 5.5 to 6 මිලියන් විතර බජට් එකක් තියෙන්න ඕනේ. පළවෙනි අවුරුද්ද ටියුෂන් ෆී එක, පළවෙනි මාස 6වත් living expenses සහ complete initial cost එක cover කරගන්න. කවුරු හරි couple එකක් යනවා නම් මං හිතන්නේ අඩුම තරමින් 7 මිලියන් වත් බජට් එකක් තියෙනවා. මං කියන scholarships මුකුත්ම නැහැ කියලා හිතලා සම්පූර්ණ අවුරුද්දක ටියුෂන් ෆී එක 6 months විතර expenses සහ complete initial cost එක cover කරගන්න. කවුරු හරි ඉන්නවා නම් බබෙක් එක්ක යන 3 දෙනෙක් ඉන්න family එකක් අඩුම තරම මම හිතන්නේ 7.5 මිලියන් වත් බජට් එකක් තියෙන්න ඕනේ. 3 දෙනාගේම living expenses at least for the first 3 months, sorry, first 6 months, tuition fee එක අවුරුද්දකට සහ complete initial cost එක බෙයා කරගන්න. ඕක තමයි දාලා අදහසක් අපිට දෙන්න පුළුවන් ඔය process එකේ budget එක ගැන. මම කැමති quickly කතා කරන්න මොනවද තියෙන pathways ඔය රටවල් වල පදිංචි වෙන්න කියන එක. මොකද end of the day අපි immigrants ලා විදිහට හැමතිස්සෙම at least for the most intention එක වෙන්නේ ගිහිල්ලා settle වෙන එක. අපි දකින major pathways දෙකක් තියෙනවා. commonly most used pathway එක තමයි work permit එකකට යන එක. ඒකට ස්වීඩන් වගේ රටක් ගත්තොත් එයාලගේ threshold එකක් තියෙනවා. close to 28,500 or more pay කරන රස්සාව තියෙන්න ඕනේ කියන එක. දැන් අපි කලින් කිව්වා වගේ මුල් කාලේ මම දැකලා තියෙනවා ක්ලීනින් ජොබ්ස් වලින් වර්ක් පර්මිට්ස් දාපු අය. නමුත් ඒක දැන් කරන්න බෑ. හේතුව කිසිම ක්ලීනින් ජොබ් එකකට ඔය ගාන ගෙවන්නේ නැහැ ස්වීඩන් වල. දැන් ගත්තොත් අපි ගත්තොත් software industry එකේ ජොබ් එකක් ගත්තොත් even the bottom level kind of NFR ඊට වඩා ගෙවනවා. engineering job එකක් ගත්තොත් bottom level job එකක් ඊට වඩා ගෙවනවා. research and development position එකක් ගත්තොත් bottom level job එකක් ඊට වඩා ගෙවනවා.
නමුත් ඒක යන ක්ලයන්ට් මත වෙනස් වෙනවා. ඒකට හැමතිස්සෙම සාමාන්‍ය අදහස තමයි work permit එකක් apply කරනවා නම් ඔය රටවල් දෙකේම මේජර් ඔප්ෂන්ස් වෙන්නේ ස්වීඩන් සහ ෆින්ලන්ඩ්. ඒතකොට දෙකේම තියෙනවා salary threshold එකක් මෙන්ෂන් කළා. ස්වීඩන් වල නම් ඔක 28,500 විතර. ඒ කියන්නේ සාමාන්‍යයෙන් about the average kind of salary. ෆින්ලන්ඩ් ගත්තා. ඔය මං හිතන්නේ ෆින්ලන්ඩ් ලේට්ලි ගොඩක් පොපියුලර් වෙන්නත් එක හේතුවක් ඒක වෙන්න පුළුවන්. ෆින්ලන්ඩ් වල මුල් කාලේ ඔය salary requirement එක තිබ්බේ යුරෝ ඩොලර්ස් 1000ක් විතර. දැන් ඒක වැඩිලා තිනවා 14,000ක් විතර. 14,000 කියන්නේ මිනිමම් වේජ් එකට වඩා පොඩ්ඩයි වැඩි. ඒකට ඔන්න ෆින්ලන්ඩ් වල නම් අදටත් සාමාන්‍ය slightly above the minimum kind of a wage range job offer එකක් කාට හරි තියෙනවා නම් work permit එකකට apply කරන්න theoretically පුළුවන්. දෙවෙනි කාරණාව ඇත්තට මගේ personal favorite option එක කාට හරි පුළුවන් නම් PhD එකකට offer එකක් secure කරගන්න. මොකද ආපහු entire Nordic region එකේ PhDs ගත්තොත් free of charge tuition fee එකක් pay කරන්න නැහැ. stipend එකක් living expenses වලට reasonable stipend එකක් ඔය හැම යුනි එකකම ගෙවනවා. කාට හරි පුළුවන් නම් PhD එකට offer එකක් secure කරගන්න. interestingly PhD should consider වෙන්නේ work permit විදිහට. the general requirement එක තමයි about 4 to 5 years on a work permit කියන එක. එතකොට ඔයා job offer එකක් හොයාගෙන work permit එකකට ගියත් එහෙම නැත්නම් PhD එකකට offer එකක් හදාගත්තත් obviously ඒක තමයි difficult most option එක. නමුත් ඒක කරන්න පුළුවන් නම් 4 to 5 years work permit මේ PR එකකට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් total of 5 to 7 years citizenship එකකට යන්න පුළුවන්. උදාහරණයකට මට මේ අද මගේ පරණ client කෙනෙක් විශේෂ හෙට්ටිආච්චි මේ මැසේජ් එකක් දාලා තිබුණා ඒකේ permanent residency හම්බුණා කියලා. ස්වීඩන් වල මං හිතන්නේ මේ සතියේ තමයි හම්බෙලා තියෙන්නේ. මට මතකෙද එයා ස්වීඩන් වලට ගියේ 2016 හෝ 17 වගේ වෙනවා. 17 18 වෙන්නත් පුළුවන්. 17 18 තමයි. sorry 17 18. දැන් මේ 2025 නේ. ඒකට අවුරුදු සාමාන්‍යයෙන් 8ක් විතර average ගිහිල්ලා තියෙනවා. ඒකට ඔය දැන් කවුරු හරි මගෙන් අහුවොත් ඔය රටවල් මේ සෑහෙන ඒ කියන්නේ safest options ද එහෙම වගේ අපේ අදහස safest options වෙන්න විදිහකුත් නැහැ. නමුත් at the same time මම දැකලා නැහැ ඔය රටවල් වල regulatory changes එහෙම overnight වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් හෙට ඉඳන් PR එකේ PR එකක් ගන්නවා නම් අවුරුදු 15ක් ඉන්නවා. වගේ එහෙම වෙනස් වීමුත් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් drastic changes අඩුයි. ඒකට කාට හරි confident නම් කවුරු හරි ඉන්නවා නම් science එහෙම නැත්නම් technology එහෙම නැත්නම් R&D එහෙම නැත්නම් මොනවා හරි vocational training background එකකින් එන at least දෙන්නෙක් යන්න ඉන්නවා නම් husband or wife දෙන්නගෙන් කෙනෙක්ට ওই රටක රස්සාවක් හොයාගන්න skill set එකක් තියෙනවා කියලා Tamanට විශ්වාස නම් මම හිතනවා ওই රටවල් try කරලා බලන්න පුළුවන් options විදිහට practically සාර්ථක options කියලා. මම හිතන්නේ මට දැනට කියන්න තියෙන එච්චරයි. මේ ඊට අමතරව කවුරු හරි plan කරනවා නම් 2026 වලට apply කරන්න මේක තමයි application period එක. මම හිතන අපි දෙසැම්බර් මුල් සතිය වගේ වෙනකන් අලුතෙන් applications ගන්නවා. තව සති දෙකක් හෝ තුනක් වගේ. කාට හරි apply කරන්න බලන්න කවුරු හරි ඉතුරු apply කරන්න පුළුවන්. එහෙම apply කරනවා නම් ඒ contact details ටික මම ඔයාලට හෙට එවන mail එකේ include කරන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මම දැක්ක දැනට මම හිතන්නේ ප්‍රශ්න 14ක් විතර තියෙනවා. මම ඊට උත්තර දෙන්නම්. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් එක්කෝ මේ verbally අහන්න පුළුවන්. එහෙම නැත්නම් inbox එකේ message එකක් විදිහට එවන්න. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ඉමල්කාගේ IT bachelor's degree එකකට general class එකක් නම් තියෙන්නේ masters apply කරන්න පුළුවන්ද ස්වීඩන් universities වලට? ඉමල්ක මේ ওই ඉමල්කා මොතලින් කියවගේ එතන තියෙනවා 4 year degree requirement එක. එතකොට ඔයාගේ bachelor's degree එක ලංකාවේ university එකකින් ගත්ත එකක් නම් ඒකේ 4 year degree එකක් නම් above the average kind of a GPA එකක් තියෙනවා නම් masters වලට apply කරන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අකිතගෙන් bachelor වලට second අප එකක් තිබ්බොත් apply කරන්න පුළුවන් නේද public research units වලට? No problem at all අකිත. ඔයාලට freely apply කරන්න පුළුවන්.
හෙම්රු අහනවා IT side එකෙන් බැචලර් එකක් කරලා මාස්ටර්ස් වලට apply කරද්දී ඉංග්‍රීසි වලට අමතරව part time ආගන්න languages ඉගෙන ගන්න ඕනද? ඒක වැඩ කරන කම්පැනි එක මත වෙනස් වෙනවා. අපි extensive experience එකක් තියෙනවා නම් software industry එකේ මම හිතනවා language එකේ තියෙන impact එක අනිත් අයට සාපේක්ෂව minimal එකක් කියලා. Open University BA Social Sciences කරා සිට් එකේ PGD education කරා මාස්ටර්ස් apply කරන්න පුළුවන්ද කියලා අහන්නේ. එතකොට ඔයාගේ BA in Social Sciences අවුරුදු 4 ඩිග්‍රී එකක් නම් තියෙන්නේ apply කරන්න පුළුවන්. අවුරුදු 3ක එකක් නම් තියෙන්නේ apply කරන්න අමාරුයි ස්වීඩන් only නම් apply කරන්න. Avinash අහනවා I need to know the possibility of applying for bank loans. Honestly, Avinash, my personal advice or advice as a firm is that if you want to apply for a bank loan to study abroad, especially, you have to think about your repayment abilities because, as I mentioned before, you may be able to repay this bank loan after some time once you start working in these countries. But then again, it's kind of a high risk move. So you have to think twice about it. So we don't personally assist with or kind of provide any support to apply for bank loans. But I know, we can submit you with the documentary evidence required to apply for bank loan, like offer letter or any kind of document that bank may require for you to proceed with the loan. But then, if I were you, I would think twice. Hemruhano ප්‍රශ්නයක් ෆින්ලන්ඩ් වලට working visa දැන් දෙන්නේ නැතිව නෑ. එහෙම කිසිම අවුලක් නැහැ. ඔය මිනිස්සු හදාගත්ත කතා. තමන් ක්වොලිෆයිඩ් නම් තමන්ට ඉඳ ඔෆර් එකක් තියෙනවා නම් යන්න පුළුවන්. නමුත් ඉතින් ඔවා ආශිතව ගොඩාක් දැන් ස්කෑම්ස් හැදිලා තියෙනවා නිකන් ඒජ් කෑ වර්කර්ස්ලට වීසා දෙනවා කියලා එහෙම කොටස්. ඒ වගේ ඒවා තියෙනවා. නමුත් එහෙම විශේෂ රෙගියුලේෂන්ස් මොකුත් ලංකාවට අදාළව ඒ කියන්නේ country specific කියලා කිසිම දෙයක් නැහැ. හසිනි අහනවා මට level 7 diploma එකක් තියෙනවා strategic management and leadership වලින් awarding body එක ESOFT. මට මාස්ටර්ස් කරන්න යන්න පුළුවන්ද ෆින්ලන්ඩ් වලට? level 7 diploma කියන්නේ ඇත්තටම මේ ඔයාම දැකලා තියෙන පොඩි මම කියන්නේ ඒක සාමාන්‍ය common දෙයක්. ඔය අපි ගත්තොත් UK systems දෙකක් තියෙන එකක් තමයි ඔය commercialized setups අපි ගත්ත UK, Australia, New Zealand සහ Canada mainly. ඒකට දැන් ඔය level 7 dip එකකින් උදාහරණයකට New Zealand වගේ ගත්තොත් MBA එකකට යන්න පුළුවන්. Australia වගේ ගත්තොත් MBA එකකට යන්න පුළුවන්. නමුත් ෆින්ලන්ඩ් ස්වීඩන් ගත්තොත් යන්න බෑ. ඒකට හේතුව තමයි යාලා බලාපොරොත්තු වෙනවා first degree එකක් formal university එකකින් තියෙන්න ඕනේ කියන එක. ඒකට ඔය level 7 dip එක කියන එක ගොඩක් වෙලා professional qualification එකක් විදිහට තමයි consider වෙන්නේ. එතකොට ඔයාට දැන් උකෙන් මාස්ටර්ස් වලට යන්න පුළුවන් රටවල් තියෙනවා. බැරි රටවල් තියෙනවා. unfortunately ස්වීඩන් සහ ෆින්ලන්ඩ් කියන්නේ එහෙම බැරි රටවල් දෙකක්. රුචිරහනෝ ප්‍රශ්නයක් apply කරන්න ඩිග්‍රී එක GPA එක කීයක් වගේ බලනවද මිනිමම්? එහෙම මිනිමම් කියලා ස්පෙસિෆයි කරලා නැහැ රුචිර. සාමාන්‍යයෙන් අපේ තක්සේරුව තමයි අඩුම තරමේ 2.5 වත් තියෙනවා නම් out of 4 generally ස්වීඩන් වලින් ඇඩ්මිෂන් එකක් ගන්න පුළුවන්. closer to a second law වත් තියෙනවා. අපි කියමු 2.85 2.9 or second law ෆින්ලන්ඩ් වලත් fair chance එකක් තියෙනවා. දුලානි අහනවා BTech food science food process technology එකක් කරලා තියෙන්නේ masters වල ස්වීඩන් apply කරන කැමති spouse එක යන process එක දැනගන්න පුළුවන්. මම දැන් දුලානි මම already explain කරා. ඔයා general english pass වෙලා තියෙනවා ලංකාවේ A levels අඩුම තරමේ එකක්වත් එක්ක අපිට food process technology related masters වලට ස්වීඩන් වල apply කරන්න පුළුවන්. IELTS requirement එකක් ඒකට අදාළ වෙන්නේ නැහැ. spouse එක යන්න පුළුවන්. Suma are full scholarships available in Sweden and Finland for masters in health, medicine or science fields? Yes, you do have plenty of full scholarship options, but then again, the possibility of being admitted to one is like slim to none nowadays because of the vast number of people who apply from all around the world. So yes, you can apply for full scholarships. They do have some options,
but the selection probability is somewhere around, I would say, about 5 to 10% max. So if you go through us specially, we expect you to be prepared for the worst case scenario. And in this case, worst case scenario is to be able to pay a tuition fee. Ramona also has a question. Can I know, is there any age limit to apply for student visa and also to get jobs? We cannot advise you about employment or about jobs at all, Ramona, but there's no any age limit specified. It depends on your personal circumstances. But then we recommend you to kind of give us a call so we can understand you better about your profile and try to, give you a more clearer picture about how the process works for you. Deduction, accounting degree. Accounting degree from Columbia University, GPA 3.01, IS 7.5. Do I need to do GMAT for finance or economic masters in Finland? Well, if you want to apply for finance deduction, I think having GMAT will definitely increase your chances. But then, besides finance, you do have some options. For example, you can comfortably apply for accounting related masters in both countries, and GMAT requirement can be waived off because there are options you can try without GMAT related to accountants in these countries. Please clarify whether the temporary resident calculation starts from the student visa period as well. It depends. It's arguable because now theoretically in Finland they have stated that anyone who's having a type A visa is entitled to apply for permanent residency after 45 years. But then they started issuing type A visas, if I'm not mistaken, in the year of 2022. So it's too early to see that final outcome because no one has fulfilled that requirement as of yet. But my advice is do not worry about it because we have processed applicants from 2010 to 2022, 12 years straight. Most of the early ones are now either Finnish citizens or permanent residents. They do not care about whether it's a type A or type B. If you are prepared to work according to a plan, our belief is you can still settle down in these countries. If you have a skill set, if you're working on the language, if you do make the right contacts, you can still make it, at least for the most. Chaturanga, මං හිතන්නේ අහනවා ප්‍රශ්නයක්. What about Finland for single person? There's no difference, Chaturanga, you can still apply if you have a bachelor's degree. And if you're willing to, if you meet that formal requirement in terms of English proficiency, like if you have passed your general English or if you have some sort of an IELTS or PhD score, you can still apply. CDR අසංක security field එකේ job openings තියෙනවද? අපි ඇත්තටම අසංක කිසිම recruitment සම්බන්ධ දෙයක් කරන්නේ නැහැ. ඒ නිසා මට ඇත්තටම straight forward උත්තරයක් දෙන්න අමාරුයි. යසාරා අහන ප්‍රශ්නයක්. All documents of Sri Lankan or Bangladesh origin to be legalized by the embassy must first be verified by VFS Global 3rd November onwards. Verifications about on September 23rd, and you can submit your documents for verification online. As of the knowledge of Finland abroad affair, could you please tell me what is this? Is the new rule for Finland applicants? Well, it doesn't matter. Normally, the documents that are required to be verified are usually a marriage certificate, or if you have children, their birth certificates. It's been there forever, and there's a clearly defined process that you can follow to have these documents legalized. And we know the process, so we can keep you advised as we go along. Danuka අන ප්‍රශ්න අපිට PhD එකට directly apply කරන්න පුළුවන්ද මෙහේ ඉඳන් family එකට යන්න? theoretically පුළුවන් දාන්න. අපි recommend කරන ඒ කියන්නේ කොහොමද PhD එකට යනවා නම් ඔය agents ලා පස්සේ දුවලා එහෙම තේරුමක් නැහැ. even අපිට උනත් එහෙම ලොකු value addition එකක් කරන්න බෑ. කොහොමද? සාර්ථකම දේ තමයි ඔයාට minimum credentials තියෙනවා නම් ඒ කියන්නේ bachelor's degree එකක්. අය GPA the better plus master's degree එකක්. ඔය දෙක තියෙනවා නම් ඔය හැම university එකකම ගොඩක් වෙලාට PhD section ඇත්තටම advertise වෙන්නේ ඔය careers page කියන්නේ employment විදිහට. ඒකට ඔය careers page එක ඒකම නැත්නම් employment මොනවාට related
page එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් එයාලගේ ongoing research vacancies මොනවද තියෙන්නේ කියලා. එක්කෝ studentships විදිහට එහෙම නැත්නම් research vacancies විදිහට. ඒ තියෙන ටික බලලා දැන් ෆින්ලන්ඩ් වගේ ගත්තොත් ෆින්ලන්ඩ් වල online apply කරන්න පුළුවන් PhDs වලට. හැබැයි යාළ ඉල්ලනවා supervisor statement එක. එතකොට application එක lodge කරන්න කලින් යුනිවර්සිටි එකේ supervisor කෙනෙක්ගෙන් written statement එකක් ගන්න ඕනේ. PhD එකට direct apply කරන්න පුළුවන්. ලංකාවෙන් direct apply කරලා යන ප්‍රමාණිකුත් ඉන්නවා. නමුත් ඒ ප්‍රමාණය හරියම අඩු එකක්. ඒතකොට මගේ අදහස තමයි බැචලර් එකක් සහ මාස්ටර් එකක් already තියෙනවා නම් IELTS score එකක් හදාගෙන ස්වීඩන් ෆින්ලන්ඩ් විතරක් නෙමෙයි යුරෝපියන් යුනියන් එකේම එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාව වල එහෙම නැත්නම් නිව්සීලන්ත වල එහෙම නැත්නම් ස්ටේට්ස් වල කොහොමත් ගොඩක් වෙලාවට මේ ස්ටයිපන් එක හම්බෙනවනේ. එතකොට තියෙන PhDs බලලා මාස 6ක් වගේ අවුරුද්දක කාලයක් අරගෙන consistently ඔයා කැමති මොනවා හරි research areas වල open වෙන ඒවාට apply කරන්න. එතකොට ගොඩක් වෙලාවට ඔෆර් එකක් හදාගන්න පුළුවන්. කොහොමත් ලෝකේ pretty much හැම රටකටම වගේ PhD level එකේදී family එකත් එක්ක යන්න පුළුවන්. ඉමල් කහන ප්‍රශ්නයක් spouse dependent යන්නේ ඉන්නේ යාට master degree එකක් සහ 6 years working experience තියෙනවා. software engineering field එකේ IT field එකෙන්ම job හොයාගන්න ලේසි වේද ස්වීඩන් වල ඉක්මනින්. නෑ අපිට ඒක කියන්න අමාරුයි. මොකද ඒක spouse ගේ skill set එක මත වෙනස් වෙනවා. නමුත් generally ස්වීඩන් කියන්නේ European Union එකේ තියෙන මේ software industry එක විදිහට ගත්තොත් one of the strongest option එකක්. දැන් උදාහරණයක් විදිහට ඔය Stockholm වල කියන Silicon Valley of Europe කියලා ගොඩක් ඒ කියන්නේ refer වෙන්නේ. opportunities තියෙන රටක්. නමුත් job එකක් හොයාගන්න පුළුවන්ද බැරිද කියන එක යන කෙනා මත වෙනස් වෙන දෙයක්. ඒ නිසා අපිට එහෙම පුළුවන්මයි කියලා ඇඩ්වයිස් එකක් දෙන්න බෑ. මම කැමතියි ඔයාලා රිසර්ච් එකක් කරලා ඔයාලට confident නම් අපි ගාවට එනවනේ. අපිට point A to B කියන process එක ගැන අපි absolute confidence එකක් තියෙනවා. අපිට apply කරන්න පුළුවන්. අපි කරලත් තියෙනවා over the 15 years. කවුරු හරි කියන්නේ minimum credentials ටික තියෙනවා නම් අපිට apply කරන්න පුළුවන්, admission එකක් ගන්න පුළුවන් සහ visa එකකදී තියෙන risk එක හැමතිස්සෙම minimize කරගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. Madonna Philip, thank you for the information session. In case if we cannot afford the tuition fee and cost of living for these countries, we do a master's in Sri Lanka. Can we apply for PhD on full scholarship? You can try, madam. That's just one option. You can complete your master's and then try your level best to secure some sort of an admission. That's one option. The second one is you can try to secure employment either in Sri Lanka or one of these, let's say Middle East or Maldives or one of these countries where it's somewhat easier for you to secure employment. Because I can give you one recent example. Last year I had a client below 30 years old. He was in his late 20s. He had about 4 or 5 years in the experience in the field of software engineering. He was working in Saudi Arabia, individual male applicant. At the time, he was earning more than like 2.5 million Sri Lankan rupees, which was like decent kind of a figure. He had about 2 years experience in Saudi, had about 15 million plus in his own bank account. He made it to Sweden, very smooth, no interview. He had that capital built up. And he called me about a few days back and he told me like he found his first job in Sweden at a software company. So it works. So my advice is if you want to apply for a PhD, you can either apply for a master's in these countries directly, especially if you have someone to support you who has some kind of skills enough to find a job offer. Or the second one is you can build up some kind of a capital and then try moving into a first world country. One of the two. Both will have to work, it depends on personal circumstances. So if you want to complete your master's and then if you want to apply for PhDs and see how it works, go for it. It will work. So the basic requirement is to have a bachelor's plus a master's from recognized universities. Dulakshi also asked a question. I'm a biotechnology graduate on a second class upper with English medium program. It's overall 6 years. With each band 6, which country may she can possibly apply. So the issue, Dulakshi, is 6 point with 6 is actually, it's not exactly the required score, but then as I mentioned before, if you have passed general English as a subject,
we can still apply for masters in Sweden without any kind of an IELTS score. And they do have biotechnology programs. And in fact, Sweden is one of these countries where they have plenty of R&D activities going on related to biotechnology. So if you have passed general English with at least its pass, we can apply for masters without requiring IELTS or any kind of proficiency test score. මම හිතන්නේ තව මේ ප්‍රශ්නයක් තියෙනවා Pumikaගේ should 6 month mature show money for Sweden. There's no such a requirement. Again, it depends on your personal circumstances. The reason why I didn't talk about proof of funds or show money, as you call it, is because it depends on personal circumstances. On average, you need to have about 6 million for an individual, about 8.5 to 9 for a family of two, and about 9.5 to 10.5 or more for a family of three, so on and so forth. I didn't talk about it because that's not the primary concern. There are ways you can address it. So my advice is if you want to have a more personalized discussion about what exactly you need to have when applying for a visa, you can feel free to call us and I'm going to provide you guys with our contact details after the session. Kulesh, for Finland, can I apply for second master's with a second upper BSc software engineering for Birmingham City University and MSc in IT from Slate? You can definitely do that, Kulesh, but then again, when you pick your master's options, you have to pick something other than information technology because you already have a master's in that area. I have not done IELTS, just yeah. So as I mentioned before, if you have passed with general English as a subject at GCA levels, you don't need IELTS. But it's just that we have to apply for a master's program that is not information technology, maybe cybersecurity or artificial intelligence or machine learning or whatever it is, but not IT. You can still apply, yes. මදු අහන ප්‍රශ්නයක් ෂෝමනි රික්වයර්මන්ට් කොහොමද මේ රටවල් වලට කියලා මම හිතන්නේ මදු මම කලිනුත් ඒක කිව්වා සාමාන්‍යයෙන් මට ජෙනරල් අයිඩියා එකක් දෙන්න පුළුවන් ඉන්ඩිවිජුවල් ඇප්ලිකන්ට් කෙනෙක් නේ අපි කියමු ලක්ෂ 55ක 60ක විතර ආසන්නගයා මැරි කරපු ෆැමිලි එකක් නම් ලක්ෂ 85ක 90ක විතර ආසන්නගයා තුන් දෙනෙක් ඉන්න ෆැමිලි එකක් නම් 90ක් 95ක විතර අගයක් ඔය වගේ ඇවරේජ් එකක් ඔය රටේ කරලා තියෙනවා. නමුත් ඒ සල්ලි පෙන්වන්න ඕනේ කොහොමද කියන එක ඉන්ඩිවිජුවල් කෙනෙක් මත වෙනස. අපි කැමති නැහැ අර ඔක්කොටම නිකන් outright information feed කරන්න. ඒකට හේතුව තමයි දැන් ඒක මේ ලොකු mistake එකක් අපි කරගන්න. දැන් අපි හිතමු දැන් අපි කියමු මෙච්චරයි පෙන්වන්න ඕනේ කියලා. ඒක මම කියන්න ඕනේ නැහැ. මම දන්නවා ලංකාවේ ගොඩාක් අයගේ ඔය ෆින්ලන්ඩ් එහෙම apply කරන clients ලාගේ සල්ලි තියෙන්නේ Finnish immigration service එකෙන් estimate කරන ගන්න. ඒක කාලයක් යද්දි joke එකක් වෙනවා. මොකද එහෙම වෙන්න විදියක් නැහැ. ඒ කියන්නේ හැමදෙස්සම uneven figures තියෙන්න ඕනේ. එම්බසි එකකින් estimate කරන ගාන අපේ account එකේ තියෙන විදියක් නැහැ. යාලා දෙන්න estimation එකක් අවමතරම මේ ගාන තියෙන්න ඕනේ කියලා. ඒ අරෙන්න ඒ නිසා අපි අර එහෙම figure එකක් විතරයි අපිට දෙන්න පුළුවන්. ආසනශ මම කලින් කිව්වා වගේ individual applicant කෙනෙක් නම් 6 million වගේ, දෙන්නෙක් නම් 8 to 8.5 million වගේ, තුන් දෙනෙක් නම් about 9 to 9.5 or more. ඔය වගේ ආසන්න ප්‍රමාණයක්. ඕක පෙන්වන්නේ කොහොමද? ඔයාලගා කොහොමද සල්ලි තියෙන්නේ? එහෙම නැත්නම් ඔයාලා මොන හරි බරෝ කරනවද? එහෙම නැත්නම් මොන හරි විකුණනවද? ඕක ඇත්තටම කෙනාගෙන් කෙනාට වෙනස් වෙන දෙයක්. හොඳම දේ තමයි සහ එහෙම ලොකුවට ඔය දෙයක් කන්සර්න් වෙන්න ඕනෙත් නෑ. ඔය රටවල් වල එහෙම කොහොමත් එහෙම අපිට නම් එහෙම ලොකු ප්‍රශ්නයක්වත් නැහැ ෆන්ඩ්ස් ගැන. ඊට වඩා මම කන්සර්න් මම කලින් කිව්වා වගේ ඔය රටකට යනවා නම් අඩුම තරමේ අවුරුද්දකවත් ටියුෂන් ෆී එක සහ මාස 6කවත් living expenses on the minimum යන වෙලාවේදී අතේ තියෙන්න ඕනේ. එහෙම තියෙන තරමට survive වෙන්න ලේසි වෙන්න පුළුවන්. චතුරංග ගහන ප්‍රශ්නයක් can't apply for Finland with 2 S passes for A levels and S pass for English. If you have failed at least one subject, Chaturanga, unfortunately, we cannot assist you to apply for a bachelor's because all the universities we apply require to have all passes for GCA levels. මං හිතන්නේ ඊළඟ ප්‍රශ්න දෙන්නේ ප්‍රභාත්ගෙන් I had MSc IT in
Maritime, both countries to migrate and settle, suggests have more than 7 years IT experience. It certainly do have options, Prabhat. It depends on your bachelor's anyways. What I'm going to do is I'm going to send you these assessment instructions tomorrow. Everyone, pretty much. I will send you the assessment instructions, plus the course breakdown, and some links where you can find out more about what's available in these countries. So you can do a bit of research and come back to us. Anyway, if you go through us, you have to make a bit of an immediate decision because you can, I think, apply through us until the first week of December. So we have about 3 weeks left. So if you want to apply, this is the time to apply. Pramila also has a question. I have 4 year degree in geography and PT 52, which is very low. Can I apply for a master's degree? So your PT score actually, Pramila, is relatively lower than the required amount. But as I mentioned before, if you have passed general English as a subject at A levels, you can apply for Sweden. Guyana ප්‍රශ්න medical laboratory science 4 year degree කරපු අයටත් opportunities තියෙනවා. Biotechnology. Biotechnology ගායන් ගොඩක් commonly available option එකක්. Sweden වල apply කරන්න පුළුවන් general English pass වෙලා තියෙනවා. චන්දිම අහනවා 4 year BSc degree එක general pass ඒකත් එක්ක GPA එක below 2.5 තිබ්බොත් masters apply කරන්න පුළුවන්. try කරන්න පුළුවන් චන්දිම. scholarship apply කරන්න පුළුවන්ද? apply කරන්න පුළුවන්. නමුත් scholarship එකක් හම්බෙන්න තියෙන probability එක සාපේක්ෂව ඇත්තටම අඩුයි. master එකකට apply කරන්න පුළුවන් general English pass වෙලා තියෙනවනේ. කියලා apply කරන්න පුළුවන් සහ admission එකක් ගන්න try කරන්න පුළුවන් Sweden වල. MRT 18037 Clement. මගේ GPA එක 2.94 මට international publications 3ක් තියෙනවා. හොඳයි. මම දැනට bottle water company එක QA manager විදියට වැඩ කරනවා. 2 years experience තියෙනවා. මට scholarship එකක් ගන්න පුළුවන්. try කරන්න පුළුවන් Clement. Yasara, I have masters in data engineering. Can I apply for another masters in Finland or Sweden? Absolutely. It is possible, Yasara, but then it depends on your bachelor's. If you have at least like a second lower or the GPA closer to a second lower, you can apply for any kind of a master's program related to ICT, except data engineering. Prabhat, Ahana Prashang, I had MSc IT and married, trying both countries to migrate and settle charges option fees. So, Mahidan Prabhat ke question එක මම address කරා apply කරන්න පුළුවන්. Pimika අහනවා show money. Okay, I have another question like is the show money needs to be in account for when the interview is going on? Is there enough on bank statement? Well, you do have to have it until you receive your visa, Pimika. Best option is you can give us a call so we can, we can understand about your personal circumstances and maybe try to suggest the best possible option out there. මං හිතන්නේ දැනට ප්‍රශ්න තියෙන්නේ එච්චරයි. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මට අහන්න පුළුවන්. මම දැන් තව ප්‍රශ්න දෙකක් ඉස්සරහට දාලා තියෙනවා add උනේ. That's it. Oh, thank you. මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අපිට call කරන්න පුළුවන්. එතන තව එක ප්‍රශ්නයක් තියෙනවා. One new ප්‍රමිලාන මම connection එකට ආවුණා. question එකට again reply කරන්න පුළුවන්. මම හිතන්නේ ප්‍රමිලා මට ඔයාගේ ප්‍රශ්නේ okay 4 year degree in geography and PD 52 මම කිව්වේ ප්‍රමිලා PT requirement එක මදි. නමුත් general English pass වෙලා තියෙනවා නම් geography 4 year degree එකක් තියෙනවා නම් masters වලට apply කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. thank you හැමෝටම. මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අපිට අපිව contact කරන්න පුළුවන්. first number එක වෙන්නේ 0762803838. එහෙම නැත්නම් second number එක එහෙමත් නැත්නම් third number එක WhatsApp 071560733 කොහොමත් අපි හෙට දවස් ඇතුලේ ඔයාලට මේ session එකේ recording එකක් සහ assessment application එකක් plus assessment instructions ටික එවන්න
අපි through apply කරනවා නම් දෙසැම්බර් 7 විතර වෙනකන් apply කරන්න පුළුවන්. මේක තමයි time period එක. උදාහරණයකට Swedish portals already open. IELTS කරන්න plan එකක් තියෙනවා නම් අඩුම තරම දෙසැම්බර් මැදවත් වෙද්දි අපිට ෆින්ලන්ඩ් උත් add කරගන්න පුළුවන්. එහෙම නැත්නම් Sweden only apply කරන්න පුළුවන්. thank you හැමෝටම මොන හරි තිබුණොත් අපිට මේ numbers වලින් call එකක් ගන්න. අපි කොහොමත් හෙට assessment instructions ටික එවලා තියන්න. ඒක process එක initiate කරනවා නම් කරන්න පුළුවන්. Thank you and good night.